සුබෝදෑසනක් සියලු දෙනාටම මූලිකවම අද දින කාර්ක සභාව සඳහා සහභාගී වන විශේෂයෙන්ම කාර්ක සභාවේ සමාජික මන්ත්‍රීතුමා සහතුමිය ඒ වගේම ලේකම්තුමිය ඇතුළු කාර්ක සභාවේ නිලධාරීන් ඒ වගේම විගණන කාර්යාලයේ නිලධාරීන් භාණ්ඩාගාර නිලධාරීන් ඒ වගේම උපදේශකතුමන් සියලු දෙනාම සහ නීති ආධාර කොමිසම් සභාවේ සභාපතිතුමන් ඇතුළු සියලුම නිලධාරීන් ඊටාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි විශේෂයෙන්ම කෝප් කාරක සභාව විදියට දිගින් දිගටම අපේ ඉතිහාසයේ කෝප් කාරක සභාවේ සිදු වුණු දේ තමයි ආයතන ගෙනල්ලා ඒ ආයතනවල විගණනයන් පිළිබඳව මතුවන කරුණු ප්‍රශ්න කරලා ඒ සම්බන්ධයෙන් වාර්තා සපයන එක තමයි කෝප් කාර්ක සභාව විදිහට අපි දිගටම මෙතෙක් මෑතක් වන තුරුම කරේ. නමුත් අපි මෑතකදී අලුත් දසවැනි පාර්ලිමේන්තුවෙන් පස්සේ අපි ඒක වෙනස් කරා. විශේෂයෙන් කෝප් කාර්ක සභාව අපිට ඉතිහාසයක් තියෙන අපිට දිගටම මහජන තාවගේ පැත්තේ තිබ්බ ගැටලුවක් තිබ්බ හැමදාම කෝප් කාර්ක සභාව විමර්ශන කරලා වාර්තා ඉදිරිපත් කරනවා මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසාම අපි එකක් එතනින් එහාට ගිහිල්ලා කෝප් කාර්ක සභාවේ බලව්‍යුහය වෙනස් කරලා වාර්තා සැපීමෙන් එහාට ගිහිල්ලා කෝප් කාර්ක සභාවට හැංගී යනවා නම් එහි අපරාධමය වරදක් තියෙනවා කියලා ඒ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඒ විමර්ශන ආයතන වලට යොමු කිරීමට අදාළ නීති රෙගුලාසි සකස් කරා අපි. දැන් නිශ්චිතවම අපි ආයතන ගණනාවක මේ විමර්ශනයන් සම්බන්ධ අපිට හැඟෙන කෝප් කාරක සභාවට හැඟෙන විමර්ශනයන් සම්බන්ධයෙන් අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බාර දීලා තියෙනවා. එතනොත් එහාට ගිහිල්ලා අපි දිගටම කරේ ආයතනවල ඒ ගෙනල්ලා ආයතනවල කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම. එතනින් එහාට ගිහිල්ලා ඇත්තටම අපි දිගටම දැන් අපි වසර 2ක් කෝප් කාරක සභාව පවත්වාගෙන යනවා. එනකොට අපි දකින කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ආයතන ප්‍රශ්න කර යනවා. නමුත් ආයතනවල මේ සිදුවන අතපසුවීම් මගහැරීම් සකස් කිරීම සඳහා වන ක්‍රමවේද සකස් වෙන්නේ නැහැ. සමහර ආයතන තිබ්බා ඇවිල්ලා මේකට මුණ දීලා යනවා. රෙඩි වෙලා එන්නේ. ප්‍රී කෝප් එකක් ඒගොල්ලත් අරගෙන එන්නේ. අපිට ඒ තොරතුරුත් එනවා. ඇවිල්ලා ඒක රෙඩි වෙලා ඕක මේක විතරයිනේ. ඕක වාර්තාව දෙනවා විතරයිනේ කියලා යද්දිම කියලා යන සමහරව අපිට කියන්නේ නැහැ. නමුත් කතා කර යනවා. අපි ඒ නිසාම බැලුවා අපි සහ අපිට ඇත්තටම නිලධාරි මේ ප්‍රශ්න කළා නිලධාරි හිර කළා එහෙම කරන එකේ වැඩක් නැහැ. අපි දිගටම කෝප් කාරක සභාවෙන් කරේ මේ පසු විපරම් කළා මේවා නැවත විධිමත් කරන්න උත්සාහ කරපු එක. දැන් අපි එතනින් එහාට ගිහලා මේක තව ටිකක් වෙනස් කරලා අපි ආයතනවල අපි ආයතන සැලැස්මකට වැඩ කරනවාද කියන එක සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා වන අලුත් වැඩසටහනක් පටන් ගත්තා. ඒක තමයි මේ. අපි කෝප් කමිටුවෙන් අනු කමිටුපත් කළා. ඒ හැම මේ කෝප් කාරක සභාවට අදාළ ආයතන 457යි. ඒ 457ම ගේන්න බෑ. එහෙම ගේන්න ගියොත් තව අවුරුදු 20ක් 30ක් යනවා ඔක්කොම ගෙනල්ලා විමර්ශනය කරන්න ගත්තා. මොකද එක දවසෙන් විමර්ශනය කරලා ඉවර කරන්නත් බෑ. අවස්ථා කීපයක් ගේන්නත් වෙනවා. සහ පාර්ලිමේන්තුවේ තියෙන අවස්ථාවේ තියෙන කාලයයි ගත්තට පස්සේ එහෙම කරන්න බෑ. සහ එහෙම කරලා කියලා වැඩකුත් නැහැ. නිසා අපි හිතුවා එතනින් එහාට ගිහිල්ලා මේ ආයතනත් එක්ක අන්තර් සම්බන්ධිතව අපි කොහොමද ආයතන ක්‍රමවත් සැලැස්මකට වැඩ කරන තැනට ගේන්නේ සහ ඒක පසු විපරම් කරන්න කියලා. ඒ සඳහා වන අර ගෙනල්ලා මෙතන ප්‍රශ්න කළ විමර්ශනය කරන එක වෙනුවට අපි ඊට පෙර පූර්වකයාවක් විදියට ආයතන සියල්ලේම සැලසුම් හදලා ඒ සැලසුම් වලට ආයතන වැඩ කිරීම සඳහා වන ක්‍රමවේදයකට මේක සකස් කරමු කියන තැනකට ගෙනාවද. එතනින් ඒකට අනුව තමයි අපි ඕගොල්ලන්ගේ ආයතනයටත් යෝජනා කරේ. ඕගොල්ලන්ගේ සැලසුම් ටික හදලා අපිට ඉදිරිපත් කරන්න කොහොමද ඉස්සරහට තමන්ගේ ආයතනේ වැඩ කරන්න කියලා කියන. දැන් මෙතෙන්දි ගත්තොත් මේක විශේෂත්වයේ තියෙන්නේ අද දැන් මෙතන ඇවිල්ලා ඉදිරිපත් කළා යනෝනේ මේක විකාශනය වෙනවා. මේකතර මහ ජනතාවට තමයි ඉදිරිපත් කිරීම වෙන්නේ. ඒතර ඕගොල්ලෝ නීති ආධාර කොමිසම් සභාව කොහොමද වැඩ කරන්න කියන එක සම්බන්ධයෙන් අද කියන්නේ රටට. අනිසේ අවබෝධයත් ඕගොල්ලන්ට තියෙන්න ඕන. දැන් මේ ඔක්කොම මේ විකාශනය වෙනවා. ඒ නිසා ඒ අවබෝධයත් සහිතව ඒක ඔයගොල්ලෝ කරගන්න ඕන සහ අපිට ඒකෙන් අනිත් පැත්තට අපි බලාපොරොත්තු වෙනවා
අපේ රටේ රාජ්‍ය ආයතන කොහොමද වැඩ කරන්නේ, මොනවද තියෙන සැලසුම්, මේගොල්ලන්ගේ ක්‍රියාවලිය මොකක්ද කියන එක සම්බන්ධයෙන් මහ ජනතාවට යම් අවබෝධයක් හදන එකත් මේකේ අපේ අරමුණක් බවට පත් වෙනවා. මොකද දැන් ජනතාවගේ දිගටම ආයතන මේ චෝදනාවක් දෙනවා, මේ ආයතන දෙනවා, ආයතන මේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ, නැත්නම් සේවය කරන්නේ නැහැ, රාජ්‍ය ආයතන කාර්යක්ෂමයි අරව මේව කියලා කියනවා. ඒක ඒ අර ජනතාවගේ තියෙන මනෝභාවයත් යම් පමණකට වෙනස් කරගන්න ඕන. ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලෝ කියන ඔක්කොම හරිත් නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන එක වෙනස් කරන්නත් ඕන, ආයතන සම්බන්ධ ඒගොල්ලන්ගේ විශ්වාසය හදන්නත් ඕන, සහ ආයතන වල වැඩ කරන්නේදී ඒගොල්ලන්ටත් අවබෝධයක් තියෙන්න ඕන කොහොමද ආයතන තුල වැඩ කරගන්නේ, ඒ ආයතන කොහොමද වැඩ කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒකට අදාළ තියපු මුල් පියවරක් තමයි අනිත් පැත්තට මේක. ඒ නිසා මේක අද විකාශනය වෙනවා. ජනතාව බලනවා. මේක ඔක්කොම බලන්නේ නැති වුණාට යම් පිරිසක් මේක නිරන්තර අධ්‍යයනය කරනවා. ඒ නිසා ඒ අවබෝධයත් සහිතව තමයි අපි අද ඉදිරිපත් කර ගැනීම කරගන්න ඕනේ. ඊට අමතරව නීති ආධාර කොමිෂන් සභාවට අදාළව යම් මතුවෙච්ච කරුණු, අපිටත් ඉදිරිපත් වෙච්ච කරුණු ටිකක් සම්බන්ධිනුත් අවසානයේ අපි යම් සාකච්ඡාවකට ගමු. පළමුව අපි ඔයගොල්ලන්ගේ මේ සැලසුම් ටික ඉදිරිපත් කරමු. එතකොට එකක් තමයි ඔයගොල්ලන්ගේ සංයුක්ත සැලැස්ම, ඊළඟට ඔයගොල්ලන්ගේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම, ඊළඟට අයවැය සැලැස්ම සහ ප්‍රසම්පාදන සැලැස්ම. මෙන්න මේ සැලසුම් ටික සම්බන්ධයෙන් යම් අදහසක් තමයි අපිට ඉදිරිපත් කරගන්න ඕනකම තියෙන්නේ. ඊළඟට මේ ඒකේ ඊළඟ එක දැන් මේ සැලසුම් ඉදිරිපත් කරනවා වගේම මේ සැලසුම් කොහොමද පසුවිපරම් ක්‍රියාවලිය කොහොමද කියන එක සම්බන්ධෙනුත් යම් අදහසක් අපිට ඉදිරිපත් කරගන්න ඕනකම තියෙනවා. ඒකෙදී දැන් සමහර ආයතන තියෙනවා අපි සැලැස්ම ඉදිරිපත් කරන්න කියලා කිව්වට පස්සේ දවස් දෙකකට ඉස්සෙල්ලා හදපු සැලසුමුත් තියෙනවා. ඒක ඔයගොල්ලන්ගේ කොහොමද දන්නේ? ඒ නිසා මේ එහෙම ආයතනත් අපිට මේ ක්‍රියාවලිය ඇතුළෙම හම්බෙලා තියෙනවා. ඒ නිසා ඒ අවබෝධිත සහිතව පළමුවම අපි හඳුනාගෙන ඉමු. එතකොට මේ පැත්ත අපි සහකාර විගණකාධිපති නියෝජ්‍ය විගණකාධිපතිතුමා ඇතුළු විගණක නිලධාරීන්, මේ පැත්තේ කෝප් කාර්ය මණ්ඩල ලේකම්තුමිය ඇතුළු අපේ උපදේශකතුමන්, අපේ සමාජික මන්ත්‍රීවරු 30 දෙනෙක් ඉන්නවා, භාණ්ඩාගාර නිලධාරීන් ඉන්නවා. මුලින් අපි හඳුනා ගැනීම කරගෙන ඉමු නේද? මම විවේකානන්දන් පුවිදරන්, මම සභාපතිතුමා මේ ආයතනයේ. මම රුක්මන් ගමගේ අධ්‍යක්ෂ ජෙනරාල් ලීගල් ඒඩ් කමිෂන්. අසකෙන් මම තනතුර. මම ජගත් අබේනායක, මම කමිෂන එක්කෙනෙක් ලීගල් ඒඩ් කමිෂන් එකේ. මම බිනර ගුණසේක කමිෂනර් කෙනෙක් ලීගල් ඒඩ් කමිෂන්. මම තුෂානි මචාඩු කමිෂනර් කෙනෙක්. මම කෞශල්‍ය හපෝරච්චි අධ්‍යක්ෂක නීති රාජකාරී ආවරණ. මම පියුමි කුමාරි නීති ආධාර කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම් වශයෙන් කටයුතු කරනවා. මම නීතිඥ හර්ෂණී බලහරුව සහකාර අධ්‍යක්ෂ නීති. මම තුෂාරි කරුණාසිංහ සහකාර අධ්‍යක්ෂක නීති. මම චතුභාෂ නීලංගරත්න නියෝජ්‍ය අධ්‍යක්ෂ මුදල් වැඩාවරණ විදිහට. මම කුමාරි කුලරත්න ගිණුම් නිලධාරී. මම සහකාර අධ්‍යක්ෂක මේ දකුණු පළාතේ. මම ජීවා රණසිංහ සහකාර අධ්‍යක්ෂක උතුරු මැද පළාත. මම තුෂාරි පුංචි හේවා සහකාර අධ්‍යක්ෂක මධ්‍යම පළාත. මම උත්පල අධිකාරී සහකාර අධ්‍යක්ෂක බස්නාහිර පළාත. මම ලසන්ති පලාපත්වල නීති නිලධාරී ගල්කිස්ස මධ්‍යස්ථානයේ. මම දර්ශිකා මඩුගල්ලේ නීති නිලධාරී ප්‍රධාන කාර්යාලයේ. මම සුධර්මා ගුණපාල සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂක සබරගම් පළාත. මම මාස් රිස්නා නබීලා පුද්ගලික සහකාර. මම ප්‍රියංගික අත්තනායක සහකාර අධ්‍යක්ෂ වයඹ පළාත. මම නිචා දේමල සූරිය කළමනාකරණ සහකාර ප්‍රධාන කාර්යාලය. මම හර්ෂණී නිසංසලා කළමනාකාර සහකාර ප්‍රධාන කාර්යාලය. මම රසිකා දර්ශනී කළමනාකරණ සහකාර ප්‍රධාන කාර්යාලය. හරි, බොහොම ස්තුතියි. අපි සැලසුම් ටික ඉදිරිපත් කරමු නේද? ඒකට විනාඩි 20ක් තියෙනවා. ඒ විනාඩි 20න් උපරිම ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඉතිරි පැයයි උපරිම කාලය
ඉතිරි කාලේ අපි ඔයාලගේ සැලසුම් වල තියෙන මොන හරි තියෙන දේවල් තියෙනවා නම් ඒක කතා කරගන්නයි සහ මතුවෙන යම් ගැටලු තියෙනවා නම් කතා කරගන්නයි. සමාවෙන්න අද එන්න ඕන නිලධාරි ඔක්කොම ඇවිල්ලාද ඉන්නේ? ඔව් අපි අද ඇත්තටම ප්‍රධාන නිලධාරීන් ඉන්න හැමෝම වගේ ආවද දෙතුන් දෙනෙක් විතරක් අපේ කමිෂන් එකේ කලින් යොදාගත්තු වැඩත් එක්ක අමතක මේ ආවේ නැහැ. ඒක අපි දැනුම් දුන්න ලිඛිතව. ඊට පස්සේ උතුරු පළාතේ සහකාර අධ්‍යක්ෂ සහ නැගිටින පළාතේ සහකාර අධ්‍යක්ෂ සහ ඌව පළාත මෙතෙන්ට ආවේ නැහැ. ඒ වෙනුවට අපි ආවරණ කටයුතු සිදු කරනවා. සුබෝදෑසනක් සියලු දෙනාටම සභාපතිතුමනි අනෙකුත් සමාජිකවරුනි අපේ කාර්යමණ්ඩලයේ සිදුනාගෙන් අවසරයි. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විදියට අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක සම්බන්ධයෙන් කොහොම කෙටි කාලයක් තුර අපි සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමක් කරන්න සූදානම්. අපි මේක සකස් කරලා තියෙන අපේ කන්ටෙන්ට් එක විදියට හැඳින්වීම ප්‍රගතිය සංයුක්ත සැලැස්ම ක්‍රියාකාරී සැලැස්ම අයවැය ප්‍රසම්පාදන සැලැස්ම සහ වේ ෆෝවර්ඩ් කියන අංශ ඔස්සේ තමයි අපි අපේ ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පිහිටුවීම සිදු වෙන්නේ 1978 අංක 24 දරන නීති ආධාර පනතින් මේ කොමිෂන් සභාව සභාපතිතුමා ඇතුළු කොමසාරිස්වරුන් 9 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. එයින් 6 දෙනෙක් බාර් ඇසෝසියේෂන් එකත් 3 දෙනෙක් අමාත්‍යතුමා විසිනුත් පත් කිරීම සිදු කරනු ලබනවා. වර්තමානයේ වෙනකොට අපේ මධ්‍යස්ථාන ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා 88ක ප්‍රමාණයක්. මෙතන අපේ ඉදිරිපත් කරලා තියෙන මේ විසිරීම කොහොමද තියෙන්නේ කියන එක අපේ දැක්ම වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට සාධාරණත්වයේ ඉටු කිරීමට හැකිවනසේ යුක්තිය කරා පහසු ප්‍රවේශයක් ලබා දීමට කටයුතු කිරීම. අපේ මෙහෙවර වෙන්නේ දරිද්‍රතාවය නිසා යුක්තිය පිළිසරණ ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවේ දුගී ජන කොටස් සඳහා නීති ආධාර සැපයීමත් අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබා දීමත් සමස්ත සමාජයේම නීතිය පිළිබඳව දැනුවත් කිරීමත් නව නීති සම්පාදනයේ දිහා නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශන කාර්යයේ නිරත වීමත් ආදී කාර්යයන් සඳහා හරහා මහජනයාට යුක්තියට ප්‍රවේශය පහසු කිරීම. අපි මූලික වටිනාකම් විදියට එහෙම නැත්නම් කෝ වැලියුස් විදියට අපි සලකාගෙන තියෙනවා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම, සාධාරණත්වය සහ සියල්ලන්ට ඇතුළත් විය හැකි නීති ආධාර ප්‍රවේශයක් පවත්වාගෙන යාම, ඒ වගේම වෘත්ති අවංකභාවය, වගවීම සහ විනිවිදභාවය, විශිෂ්ට මහජන සේවය. ප්‍රතිපත්තිමය පදනම ගත්තම අපි ජාතික ප්‍රතිපත්ති රාමුව ඇතුලේ කටයුතු කරන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට යටත්ව ඒ වගේම නීති ආධාර පනතේ නියමයන්ට යටත්ව ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්තියට අපි අනුකූලව කටයුතු කරනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තේමාව පාදක කරගෙන. ඒ වගේම අධිකරණ සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වලට අභිමුඛව අපි කටයුතු කරනවා. ඒ වගේම සමාජ ආරක්ෂණය යටතේ විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ළමා ආරක්ෂණය සහ අන්තර්ග්‍රහණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තීන්ට අපි අනුකූල වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර එකඟතා සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් එක්ක ඒ වගේම විවිධ ඉදිරිපත් කරලා තියෙන කන්වෙන්ෂන් වලට අනුකූලව අපි අපේ කටයුතු අපේ සේවාවන් පවත්වාගෙන යාම සිදු කරනු ලබනවා. 1978 මේ නීති ආධාර පනතේ 3 සහ 4 වගන්ති මගින් අපිට අරමුණු කිහිපයක් පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම උපදෙස් හා නීති නියෝජනය ලබා දීම, නීති ආධාර සේවා දිවයින පුරා ව්‍යාප්ත කිරීම, නීති ආධාර ලබා දීමේ ක්‍රමවේද හා පරිපාටි නියාමනය කිරීම, නීති ආධාර ක්‍රමයේ ශක්තිමත් කිරීම හා සංවර්ධනය කිරීම, නීතිමය පරේෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම, මහජනතාවගේ නීතිය දැනුවත්භාවය ඉහළ නැංවීම, නීති වෘත්තයන්ගේ සහභාගීත්වය හා වගවීම ශක්තිමත් කිරීම, විශේෂ නීති ආධාර වැඩසටහන් හා ව්‍යාප්ති ක්‍රියාත්මක කිරීම, ව්‍යාපෘති නීති ආධාර සේවා පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා දායක වීම. සමට යුක්තිය ප්‍රවේශය සාතික කිරීම සඳහා අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාත්මක වෙනවා. විවිධ වැඩසටහන් ඔස්සේ අපි මෙතන ඒ වගේ වැඩසටහන් කීපයක් පෙළගස්වලා තියෙනවා. ඒකම අපි ගත්තොත් අපේ මානව සම්පත් තියෙන මේ වෙලාවේ අනුමත කාර්ය මණ්ඩලය වෙන්නේ අපේ 361ක්. අද වෙනකොට අපේ ඉන්නවා 294ක කාර්ය මණ්ඩලයක්. එතෙන්දී විශේෂයෙන්ම අපේ වැදගත්ම කාර්ය මණ්ඩලය නීතිඥ කාර්ය මණ්ඩලය 122ක් සහ කළමනාකරණ සහකාර කාර්ය මණ්ඩලය අපේ ඉන්නවා 98 දෙනෙක්. ඒ විදිහට තමයි
අපේ ආයතනික සැලැස්ම සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ සංවිධාන සැලැස්ම අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක. ඒ වගේ නීති ආධාරලා සපයනු ලබන සේවාවන් විශේෂයෙන් ගත්තොත් අපි නඩත්තු දික්කසාද ඉඩම් සහ දේපල මුදල් සම්බන්ධ රියානතුරු වන්දි ඇපඉල්ලීම් මූලික අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් කම්කරු අපරාධ නඩු අභියාචනා නඩු අපරාධ වින්දිතයෙන් සම්බන්ධයෙන් විශේෂයෙන් ඉදිරිපත් වන නඩු ඒ වගේම භාරකාරත්වය ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ආදී සියලු ශේෂ්ත්‍රයන් ආවරණය විදියට නීති ආධාර සේවාවන් ලබා දීම සිදු කරනු ලබනවා. අපි ආදායම් සීමාව ගන්නේ නීති ආධාර ලබා දීමේදී රුපියල් 40000ක්. ඒ වගේම යුක්ති සහගත භාවයේ පරීක්ෂණය කියන එකට යටත්වත් අපි නීති ආධාර සේවා සපයනු ලබනවා. එතෙන්දී අපි ආදායම් සැලකිල්ලට ගන්න නැහැ. නමුත් යුක්තිය ඉටුවීම කියන පදනම මත තමයි ඒක කරන්නේ. ආදායම් සැලකිල්ලට ගැනීමේදී අපි ග්‍රාමීණධාරී සහතිකයේ මත තමයි අපි මේ පදනම තීරණය කරන්නේ. මම මෙතන සාරාංශ වශයෙන් දක්වලා තියෙන 2019 ඉඳන් 2024 දක්වා අපි ලබා දෙන ලද සේවාවන් සම්බන්ධ සංක්ෂිප්ත වාර්තාවක්. ඒකෙදී මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. මම යන්නම් ඊළඟට 2025 සහ 26 අවුරුද්දේ මේ දක්වා සිදු කරන ලද සේවාවන් සම්බන්ධ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමක් කරන්න. 2025 ජනවාරි වෙනකොට අපි 2026 ටික විතරක් මම ඉදිරිපත් කරන්නම් මෙතෙන්දී. සභාපතිතුමනි ජනවාරි 1 දිනට අපි ඉදිරියට ගෙන ලද නඩු ප්‍රමාණය අධිකරණ වල පවත්වාගෙන යන ලද නඩු ප්‍රමාණය 24969ක් වෙනවා. ඒ වගේම අලුතින් ගොනු කරන ලද නඩු සංඛ්‍යාව 6767ක් වෙනවා මේ වෙනකොට ජුනි 30ට. ඒ වගේම අදාළ දින වන විට පවත්වාගෙන යන ලද මුළු නඩු සංඛ්‍යාව 31736ක්. අවසන් කරන ලද බහා තබන ලද නඩු 10945ක්. ඒ වගේම ඊළඟ වර්ෂයේ ඉදිරියට ගෙන යන නඩු සංඛ්‍යාව මේ වෙනකොට 20791ක්. ඒ වගේම අදාළ කාල සීමාව තුළ ලියාපදිංචි වූ සේවාදායකින් සංඛ්‍යාව 16378ක්. අදාළ කාල සීමාව තුළ ලබා දුන් මුළු නීති උපදේශ සංඛ්‍යාව 62117ක් වෙනවා. එතකොට සමස්ත සේවය අපි ලබා දීලා තියෙනවා මේ වෙනකොට මේ අවුරුද්දේ 93853ක්. ගිය අවුරුද්දේ අපි ඒක ප්‍රමාණය 167804ක් වෙනවා. ඊට අමතරව අපි මේ මූලික අයිතිවාසිකම් මාර්ග අනතුරු සහ කම්කරු වන්දි වගේ ඒවට නීතිඥ සහාය ලබා දෙමින් ගිය අවුරුද්දේ අපි වන්දි විදියට ලබා දෙන්න මැදිහත් වෙලා තියෙනවා රුපියල් මිලියන 335කට වැඩි ප්‍රමාණයක් සේවාලාභීන්ට අපි ලබා දීලා තියෙනවා. අපේ ගිය අවුරුද්දේ අපිට ලැබුණු බජට් එක උනේ එහෙම නැත්නම් ප්‍රතිපාදන උනේ මිලියන 355ක් වගේ ආසන්න ප්‍රමාණයක්. අපි ඊට ආසන්න ප්‍රමාණයක් වන්දි වශයෙන් මේ ප්‍රතිලාභීන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේදී අපි මිලියන මේ වෙනකොට 175කට වැඩි ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. අපට සම්පූර්ණ නිශ්චිත ගණන් අවුරුද්ද අවසානයේදී ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම නීතිමය සාක්ෂරතාවය වර්ධනය කරන්න අපි ගිය අවුරුද්දේ අපි වැඩසටහන් 347ක් ක්‍රියාත්මක කරලා තියෙනවා දිවයින පුරා. ඒ වගේම මේ අවුරුද්දේ මේ වෙනකොට 215කට වැඩි ප්‍රමාණයක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට මේ දැනුවත් කිරීමේ ශේෂ්ඨ අපි මෙතන තියෙනවා. මම ඒ ටික ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ මේ වෙලාවේදී. ඊට පස්සේ අපි යොමු වෙමු උපාය මාර්ග සැලසුම සම්බන්ධයෙන් 2026-30 උපාය මාර්ග සැලැස්ම අපි සකස් කරලා තියෙනවා. සකස් කළ මේ වෙනකොට අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා තියෙනවා ඊට මාස කිහිපයකට කලින්. එතෙන්දී අපි අපේ ආයතනයේ තියෙන SWOT ඇනලිසිස් එකට අනුව අපේ හැකියාවන් දුර්වලතාවයන් අවස්ථාවන් සහ තර්ජන අපි අඳුනාගෙන තියෙනවා. ඒ දේවල් අඳුනාගෙන ඒව ඔස්සේ අපි කටයුතු කරමින් අපේ ක්‍රියාකාරී සැලැස්ම ස්ථානගත කරලා තියෙනවා. එතෙන්දී ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ උපාය මාර්ග සැලැස්ම විශේෂයෙන්ම ජාතික සහ ජාත්‍යන්තර එකඟතාවයන්ට අනුකූලව ඒ ඉලක්ක සාධනය කරගන්න තමයි අපි මේක සකස් කරලා තියෙන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම ලබා ගැනීමට අවශ්‍ය අපේක්ෂිත ප්‍රතිඵල සහ ඒ වගේම දැක්ම උපාය මාර්ග අරමුණු සහ මූලික කාර්ය සාධන දර්ශක අපි පෙළගස්වලා තියෙනවා. ජනතාව කේන්ද්‍ර කරගත් කාර්යක්ෂමතාව සහ නවීන නීති ආධාර සේවයක් රට පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය. එතකොට උපාය මාර්ග වගකීම සහ කමිෂන් සභාවේ වගවීම ගත්තාන් පස්සේ අපි විශේෂයෙන්ම අර සුදුසු තැනැත්තන් කියන එක අපි සැලකිල්ලට අරන් තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති මෙහා මාර්ගෝපදේශී තිරසාර පදනම ගැන කටයුතු කරද්දී ජාතික නීති ආධාර ප්‍රතිපත්තිය සකස් කළ මේ වෙනකොට කැබිනට් අනුමැතිය සඳහා අපි ඉදිරිපත් කරලා තියෙන මේක. ඒකම අපි සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් වලට අනුව කටයුතු සිදු කරමින් පවතිනවා. මෙතෙන්දී අපි මූලෝපායක ඉලක්ක සහ අරමුණු වලට යොමු වුණොත් අපි මේ ප්‍රතිපත්තිය සකස් කරද්දීම අපි රාජ්‍ය ප්‍රතිපත්තිය කියන එක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියන එක මූලිකත්වයක් දීලා තමයි මේක සකස් කරේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක. එතෙන්දී අපි පළවෙනි ඉලක්කය වෙන්නේ ගුණාත්මක නීති ආධාර සේවාවන් සඳහා වන ප්‍රවේශය වැඩි දියුණු කිරීම.
ඒකෙදී ප්‍රධාන අරමුණු දෙකක් යටතේ අපි කේන්ද්‍රගත කරලා තියෙනවා. ඒකෙදී key performance indicators අපි මේ ටේබල් එකේ ඉදිරිපත් කරලා තියෙනවා. අපි 2030 වෙනකොට මොනවද ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්කයන් කියන එක. මම 2026 එක වෙනම ඉදිරිපත් කරා නම් ඉදිරියේදී ඊට පස්සේ දෙවැනි ඉලක්කය විදිහට අපි සකස් කරගෙන තියෙනවා මහජන නීතිමය දැනුවත්භාවය සහ බල ගැන්වීම ඉහළ නැන්වීම. ඒකෙදී අපි ප්‍රධාන අරමුණු දෙකක් සහ ප්‍රධාන කාර්ය සාධන ඉලක්ක පෙළගස්වලා තියෙනවා. ඒකම තුන්වෙනි ඉලක්කයේ විදිහට අපි ආයතනික ධාරිතා ශක්තිමත් කිරීම. ඒකෙදී අපි අරමුණු තුනක් හඳුනාගෙන තියෙනවා. අභ්‍යන්තර පද්ධති සහ දත්ත කළමනාකරණය වැඩි දියුණු කිරීම. ඒ වගේම තිරසාර මානව සම්පත් ධාරිතාවන් ගොඩනැගීම. ඒ වගේම තිරසාර සංවර්ධන අරමුණු වෙත ප්‍රවේශය පහසු කිරීමට අවශ්‍ය අපේ ආයතනික දායකත්වය ලබා දීම කියන එක. ඊට පස්සේ හතරවෙනි ඉලක්කය විදිහට අපි තියෙනවා නීතිමය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්තිමය ප්‍රවර්ධනය කිරීම. ඒකෙදි විශේෂ අරමුණු අපි හතරක් වගේ සකස් හඳුනාගෙන තියෙනවා. ජාතික නීති ආධාර ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ නීති ආධාර නීති ප්‍රතිසංස්කරණය කිරීම. ඒ වගේම මේවට ප්‍රතිපත්තිය සකස් කළා මම කලින් කිව්වා වගේ ඉදිරිපත් කළ ඉවරයි. ඒ වගේම අධිකරණ ප්‍රවේශය ශක්තිමත් කරන ව්‍යවස්ථාදායක වැඩි දියුණු කිරීම වෙනුවෙන් පෙනී සිටීම ඒකම එතකොට එතන ඒ අරමුණු ටික තියෙනවා. එතකොට අපි ප්‍රධාන ඉලක්කයන් හතරක් ඔස්සේ අඳුනගත්තු අරමුණු සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක වටා තමයි අපේ කෝපරේට් ප්ලෑන් එක එහෙම නැත්නම් ස්ට්‍රැටජික් ප්ලෑන් එක අපි සකස් කරලා තියෙන්නේ. එතෙන්දී ඒකෙන් අඳුනගත්තු මූලික අංගයන්ට අනුරූප වෙන විදියට අපි අපේ ක්‍රියාකාරී සැලැස්ම වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරලා ඒක දැනට ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒකෙදී අපි ප්‍රධාන ශේෂ්ත්‍රයන් කීපයක් අඳුන ගන්නවා. ලිටිගේෂන් ඒ කියන්නේ අපේ නීතිමය අධිකරණයේ මැදිහත් වීම, ඒ වගේම අපේ වැඩසටහන් නීතිමය දැනුවත් කිරීම, ඒ වගේම පබ්ලිකේෂන් ඇන්ඩ් රිසර්ච් අපේ නීතිමය දැනුම වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය මෙවලම් මුද්‍රණයකට ජනතාව අතර ව්‍යාප්ත කිරීම, ඒ වගේම මානව සම්පත් සැලැස්ම තුළ අපි මානව සම්පත් සංවර්ධනය කියන එක, ඒ වගේම ප්‍රොකියුර්මන්ට් ප්ලෑන් ඇතුලේ අපි කොහොමද කටයුතු කරන්නේ කියලා. මොකද අපේ බොහොම සීමිත ප්‍රොකියුර්මන්ට් ටිකක් තමයි අපේ කැපිටල් බජට් එක තියෙන මිලියන 12.5ක් වගේ ප්‍රමාණයක් තියෙන. අපි ගොඩක් වෙලාවට පොඩි ඉන්ස්ට්‍රුමන්ට් තමයි පර්චේස් කරන්නේ. ඒ වගේම අපේ 2026 වර්ෂයට අදාළ වෙන්නුණු ප්‍රතිපාදන වලට අදාළ අයවැය සකස් කරලා තියෙනවා. එතකොට අපේ ඇක්ෂන් ප්ලෑන් එක ගත්තට පස්සේ 2026 දී 26 27 28 29 30 කියන අවුරුදුවලදී අපි අර කියපු දර්ශකවලට ළඟා වෙන්න තමයි අපි මේක සකස් කරලා තියෙන්නේ. එතෙන්දී අපි 120ක ප්‍රෝග්‍රස් එකක් ඉස්සරහට ගෙනියනවා. එතකොට 2026 දී අපි බලාපොරොත්තු වෙනවා බෙනිෆිෂරීස්ලා 38400ක් වගේ ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා දෙන්න. ඒ වගේම කන්සල්ටේෂන් 96000ක්, ඒ වගේම concluded cases 9600ක්, ඒ වගේම new cases 14400ක් වගේ ෆයිල් කරන්න. ඒ වගේම legal aid services සමස්ත 158000ක් වගේ ඉලක්කයකට අපි යන්න බලාපොරොත්තු වෙනවා 2026 දී. ඒකම 27 28 29 30 දක්වා අපි මේක පෙළගස්සලා තියෙන අපේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකට අනුව මම කලින් ඉදිරිපත් කරන ලද. ඒකම මේක හැම අවුරුද්දකම නියාමනය වෙනවා පසු විපරම් කරන ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාලය සහ පළාත් කාර්යාලය. ඒ වගේම අපි නිරන්තරයෙන් විගණනයට ලක් වෙනවා. රජයේ විගණන, අමාත්‍යාංශ විගණනය, ඒ වගේ දේවල් වලදීත් අපි නිවැරදි විදියට අපි වාර්තා ඉදිරිපත් කරන ඔවුන් පෙන්වා දෙන අඩුපාඩු කෙටි කාලයක් තුළ අපි උපරිම උත්සාහ කරලා සකස් කරලා නිවැරදිව වාර්තා පවත්වාගෙන යන්නත් කටයුතු කරනවා මේ ක්‍රියාකාරී සැලැස්මට සහ සංයුක්ත සැලැස්මට අනුකූලව. එතකොට legal awareness programs අපි එතකොට ගත්තාන් පස්සේ ගොඩක් vulnerable කණ්ඩායම් විදිහට අපි එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායම් විදිහට අඳුනගෙන තියෙනවා. එතෙන්දි categories ගණනාවක් තියෙනවා මේ action plan එක ඇතුලේ. සමෘද්ධ ප්‍රතිලාභින් අපි අතෙන්දි කතා කරේ අධිකරණයේ අපි කටයුතු පවත්වාගෙන යන ආකාරය. මෙතෙන්දි අපි කතා කරන්නේ නීතිමය දැනුම ප්‍රජාව අතරට ගෙන යන ආකාරය. සමෘද්ධ ප්‍රතිලාභින් මහජනතාව පොදුවේ ගත්තම ඒ වගේම පාසල් සිසුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන්, මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් බන්ධනාගාර පාදක වැඩසටහන්, නීති සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ජංගම සේවා, ආරාධිත වැඩසටහන්, ප්‍රකාශන සහ පරේෂණ, ඊට පස්සේ ලීගල් ඒඩ් එක්ස්පැන්ෂන් කියන එක එහෙම නැත්නම් ව්‍යාප්තිය, ඒ වගේම මාධ්‍ය වැඩසටහන් ඔස්සේ ජනතාවට වෙත මේ පණිවිඩය ගෙන යාමට කටයුතු කිරීමත් අපි වාර්ෂිකව සිදු කරනු ලබනවා. ඒකම ඇක්ෂන් ප්ලෑන් එක 2026 දී අපි මෙතන පැහැදිලිවම දක්වලා තියෙනවා අපේ අර සංයුක්ත සැලැස්මට අනුරූප වන විදියට කාර්තු 4ට කොහොමද මේ අපේ ඉලක්ක 38400 කොහොමද බෙදලා යන්නේ කියලා 9600 ගානේ අපි ඉලක්ක කරලා තියෙනවා. අපි කලින් ඉදිරිපත් කරා දෙවනි කාර්තු දක්වා අපේ සාර්ථකත්වය එහෙම නැත්නම් අපි ළඟා වෙච්චි ප්‍රමාණය කොච්චරද කියන එක.
එතකොට අපි අවුරුදු අවසානයේදී මේ ඉලක්කයන් තමයි අපි සාධනය කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඇක්ෂන් ප්ලෑන් එකට අනුව සහ අධිකරණයේ මැදිහත් කිරීම සම්බන්ධයෙන්. ඒකම මානව සම්පත් සැලැස්මේදී අපි ස්ටාෆ් ට්‍රේනින් කියන එක එහෙම නැත්නම් කාර්ය මණ්ඩල පුහුණු කියන එකට අපි වැඩි අවධානයක් දීලා තියෙනවා. ඒ වගේම ඒ විෂයානුබද්ධ නිලධාරීන් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමත් මෙතෙන්දී සිදු කරනවා. ඒ වගේම කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණ වගේ දේවල් අපි සිදු කරනවා. ඒ වගේම පශ්චාත් උපාධි සුදුසුකම් විශේෂයෙන්ම නීතිඥ කාර්ය මණ්ඩලය සඳහා අපි ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම කාඩ් ඇමෙන්ඩ්මන්ට් එකක් එහෙම නැත්නම් ආයතනයේ මානව සම්පත් අවශ්‍යතාවය ඇමෙන්ඩ් කරන්න අපි අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා සහ අපි වෙන සංයුක්ත සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒක පස්සේදී ඉදිරිපත් කරන්න ඔබතුමාලට. ඒ වගේම කාර්ය මණ්ඩල සුබ සාධනය, ඒ වගේම රැස්වීම පැවැත්වීම, ඒ වගේම ඉන්ටර්විව්ස්, ඒ වගේ දේවල් සම්බන්ධව අපි මෙතෙන්දී අවධානය යොමු කරනවා. ඒ වගේම අපේ ෆයිනෑන්ෂියල් ප්‍රෝග්‍රස් එකට ගියොත් අපට ලැබිලා තියෙන කැපිටල් ප්‍රතිපාදන ප්‍රමාණය වෙන්නේ මිලියන 12.5ක්. එතකොට මිලියන 12.5න් අපි මේ වෙනකොට අපේ ඒ වගේම රිකරන්ට් එක මිලියන 500ක් තියෙනවා. එතෙන්දී අපේ මේ වෙනකොට 147ක වියදමක් තියෙනවා පුනරාවර්තන වියදම්වල. ඒ වගේම ප්‍රාග්ධන වියදම්වල අපි 139ක් මේ වෙනකොට ළඟා කරගෙන තියෙනවා. අපි සැලසුම සකස් කරලා තියෙනවා මේ අවුරුද්දේ අවසාන වෙනකොට අපේ 100%ක් ඒ ඉලක්කවලට ළඟා වෙන්න. ප්‍රොකියුර්මන්ට් ප්ලෑන් එකේදී ගත්තන් පස්සේ අපි මිලියන 12.5ට මෙතන කැපිටල් අපි මේ ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. ඇත්තටම අපිට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන එතන මිලියන 0.5 ලක්ෂ 5ක් අපි වෙන් කරලා තියෙන්නේ පශ්චාත් උපාධි සඳහා. ඉතිරි ටික ගොඩක් වෙලාවට කම්පියුටර්ස් ගන්න, ෆොටෝකොපියර්ස්, ඊට පස්සේ ලීගල් ඒඩ් සෙන්ටර්ස් වල තියෙන ඔය මේසපුටු වගේ දේවල් ගන්න දෙයක් තමයි අපේ තියෙන ලොකු පර්චේසින් අපි ළඟ නැහැ, කන්ස්ට්‍රක්ෂන් අපි ළඟ නැහැ. එතකොට ඩේ ටු ඩේ අවශ්‍ය වෙන දේවල් එක තමයි මේ ටික යන්නේ. එතකොට ඒකට ප්‍රමාණවත් ප්‍රතිපාදන තමයි අපි ලබාගෙන තියෙන්නේ. ඒකම අපි රිකරන්ට් වලින් ගන්න අනිත් දේවල් ටික තමයි අපේ ප්‍රොකියුර්මන්ට් ප්ලෑන් එකේ තියෙන මිලියන 43ක් වගේ තියෙනවා. එතෙන්දී ගොඩක් වෙලාවට ඔය printing work, fuel වගේ දේවල්, ඊට පස්සේ ඔෆිෂියල් අනිත් තියෙන ස්ටේෂනරි වගේ දේවල්, ට්‍රේනින්, ඊට පස්සේ repair, photocopiers, computers වගේ දේවල් repair, ඊට පස්සේ vehicle insurance, ඊට පස්සේ health insurance වගේ දේවල් අපි ඇත්තටම ඉල්ලා සිටියත් අපට ඒකට ප්‍රතිපාදන නැහැ. අපි එහෙම ස්ටාෆ් බෙනිෆිට්ස් මුකුත් අපේ ආයතන ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොනවත්ම මේ අඩුවානේ ඩිස්ට්‍රස් ලෝන්, ඊට පස්සේ එහෙම නැත්නම් හෙල්ත් ඉන්ෂුරන්ස්, ඒව මොකවත් ඒ කියන්නේ අර ගෲප් ට්‍රාන්ස්පෝර්ට් ඒ වගේ මොකවත්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපේ ආයතනේ. ගත්තන් පස්සේ වෙල්ෆෙයාර් බෙනිෆිට්ස් පැත්තෙන් ගත්තන් පස්සේ සාමාන්‍ය අතසෝදාන සබන් කැලක් තියෙන එක විතරයි අපේ ආයතනේ වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම තියෙන දේවල් ටික තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි අභියෝග විදිහට අඳුනගෙන තියෙනවා නීති ආධාර සේවාවන් සඳහා මානව සම්පත් ප්‍රමාණවත් නොවීම කියන එක. මොකද අපි ඇත්තට මුළු දිවිනම අබ්ද වෙනකොට අපි ආවරණය කරන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම අපි යා යුතු ප්‍රදේශ තියෙන ගොඩක් ආන්තික ප්‍රදේශයන්. අපේ කාර්ය මණ්ඩලය, අපේ SOR එකේ අනුමත කාර්ය මණ්ඩලය ඇතුළේ අපි උපරිමයට ඇවිල්ලා තියෙනවා මධ්‍යස්ථාන 88ක්. මොකද එක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අවම වශයෙන් එක නීති නිලධාරී කෙනෙක් අවශ්‍යයි, එක කළමනාකරණ සහකාර කෙනෙක් අවශ්‍යයි. එතකොට ඒ කාර්ය මණ්ඩලයේ තවත් එහාට අපට මේක විස්තරණය කරන්න බෑ. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම යා යුතුයි. මොකද අධිකරණ කලාපවල 125කටවත් අපිට නීති ආධාර මධ්‍යස්ථාන මේ රටේ සමස්ත ප්‍රජාවට නීති ආධාර ලබා දෙන්න අපි යා යුතුව තිබෙනවා. නමුත් අපිට එතෙන්ට යන්න බැරි වෙලා තියෙනවා අපේ කාර්ය මණ්ඩලයේ මේ තියෙන මේකත් එක්ක. ඒ වගේම සීමිත මූල්‍ය සම්පත්, කාර්යාල ඉඩ පහසුකම් අපි ගොඩක් වෙලාවට බොහොම සීමිත ඉඩක තමයි අධිකරණ යක් ඇතුළේ ලබා දෙන චූටි ඉඩක තමයි අපේ කාර්යාලය පවත්වාගෙන යන්නේ. අඩු ගානේ ක්ලයන්ට් කෙනෙකුට කන්සල්ටේෂන් එකක්වත් දෙන්න ප්‍රමාණවත් ඉඩක නෙවෙයි අපි පහසුකම් පවත්වාගෙන යන්නේ. මම හිතන්නේ ගොඩක් උසාවි වලට විසිට් කරොත් නීති ආධාර සෙන්ටර්ස් සමහර මධ්‍යස්ථාන 20ක් 30ක් කරනවා. අනිත් ඒවා බොහොම චූටි ඉඩක තමයි පවත්වාගෙන යන්නේ. ඒ වගේම කාර්ය ඉඩ පහසුකම් ගත්තොත් ප්‍රධාන කාර්යාලය ගත්තා නිකන් පන්ති කාමරයක් වගේ මට්ටමක තමයි අපිට පවත්වාගෙන යන්න සූදානම් සිදු වෙලා තියෙන්නේ. ඒ වගේ යටිතල පහසුකම් වල ලොකු ගැටලුවක් තියෙනවා. නීති ආධාර මධ්‍යස්ථාන 88ක් විතරයි එතකොට අපට ආවරණය කරන්න වෙලා තියෙන්නේ ඍජු මධ්‍යස්ථාන විදියට. ඒ වගේම ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාලවලට ප්‍රවාහන පහසුකම් නොමැති වීම. මොකද අපේ ළඟ තියෙන දැනට පරණ කාර් දෙකක් අවුරුදු 15කට වැඩි පරණ නිරන්තරයෙන් අලුත් වැඩියාවන්ට ලක් වෙනවා. මග ගිහියන් පස්සේ තල්ලු කරන්න වෙනවා. හදන්න ගියන් පස්සේ පොළොන්නරු ගිහිලේ වැඩේ වුණා, බිබිල ගිහිලේ වැඩේ වුණා. ඉතින් අර ඒ මොකද නීති ආධාර සේවාවන් ඇත්තටම මාජිනලයිස් කමියුනිටි එකට තමයි යන්නේ. එතකොට ඒක ගොඩක් ගම ඇතුළට යන්න ඕන. එහෙම නැත්නම් උසාවියකින් ගත්තාම අපි කාර්යාල 88යි ආවරණය කරන්නේ. අනිත් කාර්යාල වලට යන්න නීති නිලධාරී කෙනෙකුට ෆයිල් ටිකක් උස්සගෙන උසාවියකට යන්න පහසුකම තියෙන්න ඕන. අර ඒතකොට අපේ බේසික් දේවල් ටික අපිට තියෙනවා නම් මේක ඇත්තටම ලංකාවේ හොඳ මූලික සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන
මේ ප්‍රවේශයකට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රධාන කාර්යයට සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල අපට අඩු ගානේ ඒ බේසික් දේ. ඒ වගේම කාර්ය මණ්ඩල සුබසාධන පහසුකම් මම කලින් කිව්වා. මේ ඔක්කොම පදනම් කරගෙන අපි සැලසුමක් මොකද සකස් කරලා තියෙනවා. ජාතික නීති ආධාර ප්‍රතිපත්තිය අපි සකස් කරලා මම කලින් කිව්වා වගේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙන අනුමැතිය සඳහා. ඒ වගේම ජූලි 6 වෙනිදා ජාතික නීති ආධාර දිනය විදියට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර අපි ඒක BMS ඉච්චකදී මේ අවුරුද්දේ පළවෙනි වතාවට වැඩමුළුව පවත්වලා මේක ජනගත කරන්න කටයුතු කරා. ඒකම 2025 3/17 දිනදී කැබිනට් තීරණය මගින් වාණිජ්‍ය නොවන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තීරණයක් අරන් තිබුණා. ඒ තීරණය අනුව අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවක් සහ අපේ ආයතනය පත් කරන ලද කමිටුවක් විසින් මේක ප්‍රතිව්‍යුහගත වෙන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉල්ලුවා. ඒ ඉල්ලීමත් එක්ක අපි යෝජනාවලිය සකස් කරා. සකස් කරලා අපි මේ වෙනකොට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කරලා තියෙනවා. එතෙන් ඒ සැලැස්ම අපි සකස් කරලා තියෙන්නේ අපේ ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙන්නේ සමස්ත දිවයිනම නීති ආධාර සේවාවන් ආවරණය කරන අපේක්ෂාවෙන්. ඒක නිසා මේ ප්‍රතිව්‍යුහගත කරන යෝජනාවලියට සංවිධාන ව්‍යුහයේ යාවත්කාලීන කිරීම, මානව සම්පත් අවශ්‍යතා හඳුනාගෙන ඒවා ස්ථාපිත කිරීම, යටිතල පහසුකම්, ඒ වගේම තොරතුරු තාක්ෂණික පරිවර්තන යන ආදේශ කිරීම, ප්‍රවාහන පහසුකම් හා කාර්ය මණ්ඩල සුබසාධනය, කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධනය කියන ප්‍රධාන තේමාවන් කිහිපය ඇතුළත් වෙනවා. ඒ වගේම උපාය මාර්ග ක්‍රියාමාර්ග ඇතුළේ අපි මේ වෙනකොට ආයතනයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට අපි කේස් මැනේජ්මන්ට් සිස්ටම් වගේ දේවල් අඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒව දැනට ස්ථාපිත කරමින් පවතිනවා. නව වෙබ් අඩවියක් අපි සම්පූර්ණ කරලා තියෙනවා. මේ වෙනකොට ළඟදීම අපි ඒක ලොන්ච් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ලිටිගේෂන් මැනුවල් වගේ දේවල් සකස් කරලා දීලිවල අපි ඔක්කොම ඒවා නියාමනය කරන්න සහ ඒවා මධ්‍යස්ථාන වලට පවත්වාගෙන යන්න පහසු වෙන්නේ. ඒ වගේම ඩේටා අපට ෆීඩ් කරගන්න පහසු වෙන දේ සිස්ටම් අපි අඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම නීති ආධාර දිනය, නීති ආධාර ප්‍රතිපත්ති මේ හැම දෙයක්ින්ම අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපට මේ නීති ආධාර සේවාවන් වලින් අපි ජනතාවට ලබා දෙන සේවය පුළුවන් තරම් බිම් මට්ටමට ගෙනියන්න. ඒ වගේම ආයතනික සැලැස්මේදී අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කාර්ය මණ්ඩලය අපිට ලැබුණොත් අපි එතෙන්දී අපිට අවශ්‍යතාවය අඳුනගෙන තියෙනවා 610ක කාර්ය මණ්ඩලයක්. අපි මේ දේවල් ටික සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන අනෙකුත් ආයතනත් සමග සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. මොකද අපේ ආයතන අපි කියපු මොකද අපේ ඉස්සරහට මේ දේවල් ටික යන්න නම් මේ අවශ්‍යතා ටික ඕන. ඒ දේවල් ටික අපිට අවම පහසුකම් සහ අවම මානව සම්පත් අවශ්‍යතාවයන් ළඟා කර ගැනීම උදෙසා ඒකට අවශ්‍ය සංවිධාන සැලැස්ම අපි ප්‍රොපෝස් කරපු එක මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. දල වශයෙන් ඉදිරිපත් කරපුවා මේක අනුමත එකක් නෙමෙයි. අග්‍රාමාත්‍ය කාර්යාලයට ඉදිරිපත් කරලා තියෙනවා සහ මේකට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම අපි ඉදිරියේදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනත් එක්ක පවත්වන රැස්වීමේදී ලබා ගන්නත්, ඒ වගේම විගණන කාර්යාලය මගින් ඒ දක්වන දෙන ඩිරෙක්ෂන්ස් එක්ක අපි පැරලල් වෙලා ඉස්සරහට යන්න අපේක්ෂා කරනවා. ඒක තමයි අපිට සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න පුළුවන් සභාපතිතුමනි. බොහොම ස්තුතියි. හරි, බොහොම ස්තුතියි. එකක් මේකේ කාර්ය මණ්ඩලකේ දැන් ඔයගොල්ලන්ගේ කාඩර් එක 361ක් වෙනවා. දැනට 294ක්. sorry 296ක්. 294ක් ඔව්. මොකද මේ ළඟදී රෙසිග්නේෂන් කීපයක් ආවා. අපිට විශේෂයෙන්ම නීතිඥ කාර්ය මණ්ඩලය රඳවා ගැනීම හරි ගැටලුවක් දෙනවා. නිරන්තරයෙන් රිසයින් වෙනවා මේවත් එක්ක. ගරු සභාපතිතුමනි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ ඒකේ දැන් ඔයගොල්ලන්ගේ ඉන්ටර්නල් ඔඩිටර් කෙනෙක් නැහැ නේද? ඇත්තටම ඉන්ටර්නල් ඔඩිටර් කෙනෙක් අපේ කලින් තිබුණ නැහැ. අපි දැන් මේ වෙනකොට අනුමැතිය අරගෙන කාඩ් එකත් අප්‍රූව් කරලා මේ වෙනකොට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන මම හිතන්නේ මිනිස්ට්‍රි එකේ තාම ලියුම තියෙන්නේ අප්‍රූවල් එකට අපිට ඒක ලැබුණු ගාම අපි බඳවාගෙන ඇඩ්වර්ටයිස් කරලා බඳවා ගන්න මම හිතන්නේ අපිට දැනට ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන් මට්ටමේ තියෙන මේ අප්‍රූවල් එක එනකන් ඉන්නේ. මැනේජ්මන්ට් සර්විස් එකෙන් අප්‍රූවල් එක තියෙනව නේද? ඒක අප්‍රූවල් එක තියෙනවා සර්. ඒ වුණාට හැබැයි අර බඳව ගද්දි නැවත අප්‍රූවල් එක ගන්න ඕනනේ. නෑ ඕගොල්ලන්ගේ එතන ඉෂුව එක තියෙන්නේ SOR එක ඉන්ටර්නල් ඔඩිටර්ට ඕන මේ ක්ලැරිෆිකේෂන් මොනවද කියලා වර්ග කරලා නැති නෑ කියන්නේ. අපි ඒවල දැන් මේකට අප්‍රූව් කරලා තියෙන්නේ සර්. මේක අප්‍රූව් කරලා SOR එකත් අප්‍රූව් කරලා ඉවරයි. ඊට පස්සේ ආපහු බඳව ගද්දි අපට අපි මේ වෙනකොට AD finance
ඒ වගේම නීති නිලධාරීන් 12 දෙනෙක් කළමනාකරණ සහකාරවරුන් 10 දෙනෙක්ගේ අප්‍රූවල් එකක් මේ අවශ්‍යතාවයක් තිබුණා. අපි ඒ ඉල්ලීම් ටික කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කරන් පස්සේ බජට් ඩිපාර්ට්මන්ට් එකට යොමු කරලා තිබුණා ඒක ප්‍රතිපාදන සඳහා. ඊට පස්සේ මේ අවුරුද්දේ අර රිසයින් වෙච්ච තනතුරු සහ බජට් ප්‍රතිපාදන තියෙන තනතුරු ටික විතරක් බඳව ගන්න නැවත ඉල්ලීම කරන්න කියලා කිව්වා. ඒ අනුව අපි දැන් මේ වෙනකොට ඉල්ලීම යවලා තියෙනවා. ඒකට අර මේ ඔඩිට් ඔෆිසර් කියන එකත් ඉන්ක්ලූඩඩ්. එතකොට ඒකත් එක්ක අපිට ගන්න ඒ මම හිතන්නේ ඊයේ අමාත්‍යාංශය තිබුණ එක මෙතුමියලා ඇත්තටම අපිට ගොඩක් වෙලාවට ඒක සම්බන්ධයෙන් මට කතා කරලා ඇහුවා තාම ලැබුණ නැහැ කියලා. ඒක ඉක්මනට අපට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකම අපි දැනට ඇඩ්වර්ටයිස්මන්ට් එකවත් හදාගෙන ඉන්නවා. ඒ ආපු සැලින්ම අපි ඇඩ්වර්ටයිස් කරලා ඉවරලා බඳව ගැනීම සිදු කරන්නේ. මේක DMS එකට යවලා තියෙන්නේ අනුමත කරගන්න. ඔව් DMS එක මම මිනිස්ට්‍රි එකට යවලා තියෙනවා. මිනිස්ට්‍රි එකෙන් තාම DMS එකට ගිහිල්ලා නැහැ මං හිතන්නේ. මිනිස්ට්‍රි එකෙන් සිං කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට අදාළ නිර්දේශ සහිතව ලැබෙන්න ඕන. ඒ ඉල්ලීම අපිට තාම ලැබිලා නැහැ. ඒක මිනිස්ට්‍රි එක මොකද මම මිනිස්ට්‍රි එක මම ඊයේත් හොයලා බැලුවා. සෙක්‍රටරි මැඩම්ට අප්‍රූවල් එකට දාලා කිව්වා තියෙන්නේ. එතනින් ගිහිල්ලා තිබෙන්නේ නැහැ තාම. මං හිතන්නේ අද බොහෝ දුරට යයි. අනික තමයි ඕගොල්ලන් අර ප්‍රොපෝස් මේ ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකේ ඉන්ටර්නල් ඔඩර් යන්නේ මේ DG යටටද? ඒක මම හිතන්නේ ඒක වෙනස් කරන්න වෙනවා. මොකද කමිෂන් එක යටතට එන්න ඕන සර්. ඔව්. ඒක වෙනස් කරන්න ඕන. මොකද ඒක නැත්තම් ඉන්ඩිපෙන්ඩන්ට් සංස්කෘතික මේ බලපාන හින්දා. ඔව්. කමිෂන් යටතට එන්න ඕන සර්. ඒතයට වැඩ කරන්න වෙන්නේ නැහැ. ඔව් කමිෂන් යටතට. දැන් මේ 361 294 වෙලා තියෙන රිසයින් වෙච්ච නිසාද කට? ඔව් සර් එකක් රිසයින් වෙලා තියෙනවා. මොකද ඇත්තටම 24 25 වෙනකම් අපේ 266ක් තමයි හිටියේ. ඒක 254ට අඩුනා කාර්ය මණ්ඩලය. මොකද පහුගිය කාලේ මට බඳවා ගන්න අනුමැතිය දුන්නේ නැහැ. එතකොට මේ මෑතකදී තමයි අපිට බඳු අනුමැතිය ලැබුණේ. එතෙන්දී අපි කළමනාකරණ සහකාරවරුන් 22ක් සහ නීති නිලධාරීන් 24 දෙනෙක් බඳව ගත්තා. එතකොට ඒකත් එක තමයි අතරම 304 වුණා. හැබැයි ඒකත් එක නැවත කාර්ය මණ්ඩලයේ පහු දවස්වල රිසයින් වුණා මේ අවුරුද්ද ඇතුළත. ඒකත් එක තමයි නැවත මේ පුරප්පාඩු ටික ආවේ. මේ වෙනකොට අපට අනුමැතිය ලැබිලා තියෙන ඊට අමතරව කාර්යාල කාර්ය සහායක 26 දෙනෙක් බඳව ගන්න. ඒක දැන් අපි ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. මේකට ඇප්ලිකේෂන් 2500ට වඩා වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේ ටික දැන් මේ දවස්වල ෂෝට් ලිස්ට් කරමින් පවතිනවා. ඒකම අපට ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක් ඇතුළු තනතුරු 32ක් බඳව ගන්න අනුමැතිය ලැබී තියෙනවා. හැබැයි ඒවා අර පහළ තනතුරු අපට විශේෂයෙන්ම අත්‍යවශ්‍යම වෙන තනතුරු තමයි මේ නීති නිලධාරී සහ කළමනාකරණ සහකාර කියන එක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. මොකද දැන් අපට අවුරුදු ගණනාවක් තිස්සේ බැරි වෙලා තියෙනවා මුලතිව් වලට නීති නිලධාරී කෙනෙක් පත් කරගන්න. මොකද අපි අවුරුදු 3ක් බලනවා බඳවා ගැනීම පළපුරුද්ද. අවුරුදු 3ක් පළපුරුදු නීතිඥ කෙනෙක් අපි ළඟට එන්නේ නැහැ. ඒතකොට අපි ඉල්ලීමක් කරා සහකාර නීතිඥවරු ඒ ඕට්ස් ගත්තු ගමන්ම පත් කරගන්න අනුමැතිය 15 දෙනෙක්. හැබැයි ඒකටත් අපට අනුමැතිය හම්බුනේ නැහැ. අර ඒ වගේ ගැටලු තියෙනවා. එතකොට කාර්ය මණ්ඩල හඳවා ගැනීමද මොකද එළියේ ඒ ප්‍රොෆෙෂන් එකට තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක ගත්තාන් පස්සේ අපේ තියෙන ලිමිටඩ් මේ සැලරි සහ බෙනිෆිට්ස් එක සහ තියෙන වර්ක් ලෝඩ් එක ඒ දේවල් එක්ක මේ කාර්ය මණ්ඩලය ටිකක් අපි ළඟ අවුරුදු කිහිපයක් වැඩ කරාට පස්සේ රිසයින් වෙන ප්‍රවණතාවය වැඩි. මෙතනදී මම එකක් කියන්න ඕනේ. මෙතනදී අපි ඇත්තටම මේක අපි ගන්නේ MM බන්න කැටගරි එකේ. ඉතින් අවුරුදු 3ක් එක්ස්පීරියන්ස් කෙනෙක් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ දැන් මෙතන. දැන් ඇත්තටම අපි ඊට පස්සේ මේ තව යෝජනාවක් දුන්නා මේ මොනවාද JM කැටගරි එකට. ඒ කියන්නේ අවුරුද්දක් පාස් කරපු එක්කෙනෙක්ව ගන්න කියලා. දැන් මේම අපි දන්නවා ලෝයර්ස් වුණාම අවුරුදු 3ක් වෙනකොට ඒගොල්ලන්ට හොඳ මේක හම්බ කරන්න පුළුවන්. ඉතින් කවුරුත් එන්නේ නැහැ මෙතනට. ඉතින් අපි ඒ යෝජනාවක් දුන්නා. හැබැයි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා ඉවලා තියෙන්නේ. එතනදී ප්‍රතික්ෂේප කරපු එක කියලා තියෙන්නේ මොනවාද මේක ඉතා වැදගත් ආයතනයක් මෙතන තියෙන මේ වැඩසටහනට MM කැටගරි එකකින් තමයි ඕනේ කියලා. නමුත් අපි එතනදී අපිත් ඒක කියලා නැතුව ඇති සමහර වෙලාව ඇටර්නි ජෙනරල්ස් ඩිපාර්ට්මන්ට් එකට අවුරුද්දකින් ගන්නවා අපි. දැන් මෙතන අපි සුපර්විෂන් තියෙනවා. අනිත් එක මෙතනදී ඒගොල්ලන් එනකොට අපි අපේ සීනියර් ඔෆිසර්ස් ඉන්නවා. අපි මෙතන JM කැටගරි එකකින් ගත්තොත් අපි තව MM කැටගරි නැත්තම් සීනියර්ත් එක්ක අපිට වැඩ කරන්න දාන්න පුළුවන් වෙයි එතන. ඒක මේ අර ලෝයර්ස් අඩුවෙන් තියෙන එකට අපිට ඒකට ඇත්තටම විසඳාවක් දෙන්න පුළුවන් ඒක මගින්. දැන් ඇත්තටම මේ DG කියපු විදිහට මුලතිව් සෙන්ටර්ට අපිට ගන්න බැරි වෙලා ඉන්නේ. දැන් අපි අවුරුදු දෙකමාරකින් එක්කෙනෙක් ඉල්ලනවා. හැබැයි අපිට ගන්න බෑ අවුරුදු 3ක් වෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්න තාම තියෙනවා. මුලතිව් දැන් වහලා තියෙන අපි. තව සෙන්ටර්ස් වලටත් එච්චර මේ සුසු කටිය ගන්න බැරි වෙලා ඉන්නේ. ඉතින් ඒක අප්‍රූව් කරන්න පුළුවන් නම් අපිට දැන් ඕනනම් අපි දාන්නම්. ඒක අප්‍රූව් කරගන්න පුළුවන් නම් අපිට ඒකින් පොඩ්ඩක් මේ ප්‍රොබ්ලම් එකට අපිට විසඳනාවක් දෙන්න ගන්න. ඒක කොහෙන්ද රිජෙක්ට් කරන්නේ අමාත්‍යාංශෙන්ද? DMC කෙන්ද?
හරි තනතුරක් මේක නීති නිලධාරී තනතුරක් කියන්නේ මිනිස්සු සමාජයට ගිහිල්ලා උපදෙස් දෙන්න ඕනේ. දැනුමින් පරිණත වෙලා ඉන්න ඕනේ උපදෙස් දෙන්න මිනිස්සුන්ට. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් ඒ වැටුප් කේතේ යටතේ අනුමත කරනකොට අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකක් බලනවා. මොකද අධිකරණයේ ගිහින් පෙනී හිටින්න ඕනේ. එක්ස්පීරියන්ස් නැති ගේම් කැටගරියෙන් ගත්තාම කිසිම අවබෝධයක් නැතුව අපි නීතිඥවරු විදිහට දන්නවා ගිහිල්ලා අධිකරණයේ ගිහිල්ලා පෙනී හිටිනකොට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැති මිනිස්සු ගිහිල්ලා අධිකරණයේ පින්දලා මිනිස්සුන්ගේ අසාධාරණයක් වෙනවට වඩා අවුරුදු 3ක්වත් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් තමයි අපි අර වැටුප් කැටගරිය යටතේ දෙන්නේ රජයේ හැම ආයතනයකටම පොදුයි. ඒකම මේ අපි ඒ හින්දා යෝජනා කරා ඒ ජේම් කැටගරිය දෙන්න බෑ එම්එම් දෙන්න පුළුවන්. ඒකම දැන් මුලතිව් ඒගොල්ලෝ කෙලින්ම කියලා තිබුණේ මුලතිව් සෙන්ටර් එකට අනුයුක්ත කරන්න කියලා. ඒතකොට කෙලින්ම ජේම් සීනියර් කෙනෙක් යටතේ නෙමෙයි යන්නේ. එතකොට එතන තනි පුජ්‍යලයක් ගිහිල්ලා තමයි එතන නීතිපති දෙපාර්තමේන්තුව එහෙම නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුවේ හයරාකි එකක් තියෙනවා. එතන එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් ඉහළ නිලධාරීන්ගෙන්. ඒ වගේ තත්ත්වයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකම බඳවා ගැනීම කරන්න බැරි නම් ඒ අදාළ ආයතනවලදී විධිමත් ස්ථානමාරු ප්‍රතිපත්තියක් අරගෙන බඳවා ගන්න පුළුවන් තැන් වලින් අතෙන්ට ස්ථානමාරු කිරීම කළා ඔය ගන්න බැරි සෙන්ටර්ස් වලට අපි එහෙම ක්‍රමවේදයක් ප්‍රොපෝස් කරා. එම්එම් කැටගරිය සාමාන්‍ය සැලරි බේස් එක කොහොමද? සැලරි බේස් එක තියෙන්නේ 1,80,000යි 1,40,000යි වගේ අතර පරතරයක තමයි යන්නේ. ලෝය කෙනෙක්. මෙතන මෙම කාරණයකුත් තියෙනවා දැන්. හුඟක් වෙලාවට තරුණ අලුතින් පාස් අවුට් වෙන නීතිඥවරු ලීගල් ඒඩ් කමිෂන් එක මේ බැඳෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ස්ප්‍රින්ග් බෝඩ් එකක් විදියට. එතකොට මේ අවුරුදු 3ක් ඒගොල්ලෝ උසාවියක එක්ස්පීරියන්ස් එකක් ගත්තයින් පස්සේ හුඟක් වෙලාවට දක්ෂ නීතිඥයෙක් කවදාවත් මේ එන්නේ අපේ ඊට අමතරව අර මූලික වැටුපට අමතරව 17,800ක් සහ 25,000ක ප්‍රොෆෙෂනල් ඇලවන්ස් එකකුත් හම්බ වෙනවා. අපි ඒ වැටුප් තලයක් ඉහළ දාන්න ඕන. ඉන්න ලෝය කෙනෙක් දැන් එක ලෝය කෙනෙක් අපේ හිටපු උදාහරණයකට ගත්තොත් මුලතිව් හිටපු මන්නාරම් හිටපු ලෝය අපේ රිසයින් වුණා දැන් අවුරුදු 1කමාරකට කලින්. ඊට පස්සේ මම හෙට ගියන් පස්සේ කිව්වේ මෙතන මාසයක් දුක් විඳින්න ඕනේ මම ඊයේ වරුවට කේස් එකක් කලියලා මේක ගත්ත කියලා ඉවරලා මේ වගේ කමාරක් ගත්ත කියලා කිව්වා. අවුරුදු 2කමාරක් තිස්සේ දැන් කිසිම ලෝය කෙනෙක් එතන නැහැ නේ මුලතිව්. එතකොට එතෙන්ට වෙන ඒ මිනිස්සුන්ට අසාධාරණ එතන කේසස් ඇති ඕන තරම්. හැබැයි අපිට සාධාරණ කිසි කෙනෙක් ක්‍රමවේදයක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ කියනවා නඩුව කේස් එකක් ආවට පස්සේ ඒ කේස් එකට සාධාරණයක් කරන්න බැරි වෙනවා පළපුරුදු නැති හින්දා කියලා. ඒතර ඕකේ අපිට බලන්න වෙන්නේ මේ වැඩි අසාධාරණයක් සිදු වෙන පැත්ත තමයි බලන්න වෙන්නේ. මම හිතන්නේ චුට්ටක් නැවත හිතා බලන්න වෙයි සභාවක් කොහොමද? ඒකම අපි දැන් අතරම ස්ථානමාරු ප්‍රතිපත්තිය ගත්තාන් පස්සේ ස්ථානමාරු ප්‍රතිපත්තිය ඇතුළත අපි ස්ථානගත කිරීම කීපයක් කරන්න උත්සාහ කරා. මොකද ඊට පස්සේ කරන්නේ යාලා ස්ථානමාරු දාපු ගාම රිසයින් වෙනවා. එයා රිසයින් වෙනවා. එයා රිසයින් වෙනවා. ඒකට ඒ ප්‍රායෝගික දුෂ්කරතාවයත් ඇත්තටම අපිට තියෙනවා. සාමාන්‍යයෙන් සමාවෙන් සභාපතිතුමා දැන් මුලතිව් වගේ පැත්තක් ගත්තොතින් 2026 ඔබතුමාලා ළඟ සංඛ්‍යාදත්ත තියෙනවද පළවෙනි කාර්තුවේ දෙවෙනි කාර්තුවේ කොච්චර නඩු ප්‍රමාණයක් සඳහා ඉල්ලීම් ඇවිල්ලා තියෙනවද කියලා නීති ආධාර කොමිෂන් සභාවට එහෙම දිස්ත්‍රික්ක වශයෙන් අධිකරණ කලාප වශයෙන් තියෙනව නේද? මැඩම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ දැන් ඉල්ලීමක් තියෙනවා නමුත් නියෝජනයක් නැති වුනහම ඒ අධිකරණ කලාපයේ ඉන්න මිනිස්සුන්ට නීති ආධාර ගන්න යන්න වෙන තැනක් නැහැ. මම කියන්නේ ඒක සංඛ්‍යාදත්ත වලින් අපිට එතන දැන් ස්ථිර නිලධාරියෙක් නැති වුණාට පස්සේ වෙන තාවකාලික කෙනෙක් යොදව ගන්න ක්‍රමවේදයක් නැද්ද? එහෙම අපිට අතිරික්ත අය නැහැ. ඇත්තටම අපේ අතිරික්ත අය කවුරුත් නැහැ. මොකද දැන් හැමෝටම මේ අධිකරණය ඇතුලේ නඩු තියෙනවා, කන්සල්ටේෂන් තියෙනවා, ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එතකොට එක්කෙනයි ගොඩක් දැන් කිලිනොච්චියේ ගත්තොත් කිට්ටුවම තියෙන එක්කෙනයි ඉන්නේ. වවුනියාවේ එක්කෙනයි ඉන්නේ. මුලතිව් වල මේ මන්නාරෙම එක්කෙනයි ඉන්නේ. ජැෆ්නා වල විතරක් දෙන්නෙක් ඉන්නවා, පොයින්ට් පේට්‍රෝල් එක්කෙනයි ඉන්නේ. එතකොට අපිට කොහෙවත් අමතර වදින්න යවන්න කෙනෙක් නැහැ. එතකොට යවනව නම් එතකොට ලීගල් ඔෆිසර් මම කිව්වේ මේකත් එක තියෙන ප්‍රශ්න. එතකොට බස් එකක යවන්න ඕන. එතකොට ඒ ටයිම් එකට එතකොට එයාට බස් එකේ බස් ෆෙයා එක තමයි එයාට දීලා යවන්න වෙන්නේ. එතකොට ඒ වගේ ගැටලු තියෙනවා. මොකද මම කියන්නේ මේ දැන් ලීගල් ඒඩ් සර්විස් එක හැම වෙලාවෙම යන්නේ මේ රටේ ඉන්න මාජිනලයිස්ම කමිටේ වොයිස්ලස් පීපල්ට තමයි මේක යන්නේ. එතකොට ඒ මිනිස්සු තමයි ඇත්තටම ස්ට්‍රෙන්ත් කරන්න ඕන. එතකොට එතෙන්ට යන්න නම් අර අපට මේ අර තියෙන සාමාන්‍ය ක්‍රයිටීරියා ඇතුලෙන් එළියට ගිහිල්ලා ඉවර වෙලා අපිට බලන්න වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක මෙතන ඇත්තටම සුපර්විෂන් නැතුව නෙවෙයි අපි වැඩ කරන්නේ. AD කෙනෙක් ඉන්නවා මේ ප්‍රොවින්ස් එකට. අනිත් එක දැන් අපි දැන් මේක විතරක් නෙවෙයි අපි පැනල් ලෝයර්ස් කියලා අපි ගන්නවා.
පැනල් ලෝයර්ස් ඇත්තටම 1 year නැත්තම් ඊයේ පෙරේදා ඕට්ස් ගත්ත එක්කෙනෙකුටත් අපි දෙනවා දැන් කේසස්. දැන් මමත් එහෙම වැඩ කරලා තියෙන්නේ. මමත් මේ ආයතනයේ 91 දී මම මේ පළවෙනිට ගිහිල්ලා මෙහෙ කේසස් අරගෙන ගිහිල්ලා සුප්‍රීම කෝට් එකේ වැඩ කරලා තියෙනවා. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් එහෙම තමයි. අපිත් මම එතන වැඩ කරලා තියෙන්නේ එහෙම. හරි දවසකට 10ක් 20ක් විතර මට ලැබෙනවා සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා කරලා තියෙන්නේ. ඉතින් එතන සුපර්විෂන් නැහැ කියලා කියන්නත් බෑ. අනිත් එක තව එකක් අපි දැන් කරනවා එහෙම. පැනල් ලෝයර්ස්ලා දෙනවා. ඊයේ පෙරේදා ගත්ත කට්ටිය එනවා. ඉතින් ඒගොල්ලන්ට දෙනකොට අපි මෙතන අපි සුපර්විෂන් නැතුව දෙනවා කියලා මේක කියන්න බෑ අපිට ඇත්තටම. ඔන්න ඒක පොඩි ගැටීමක් එනවා දැන් මෙතන ගන්න මෙතන නෛතික තත්ත්වයක්නේ. අර කෙනෙක් බඳවාගෙන ඒ කෙනෙක්ගෙන් වැඩ ගන්න එකයි අපි මේකට නීතිය හදන එකයි දෙකක්. ඒක තමයි මේ හිරවීම කියන්නේ DMS එකේ පැත්තේ. දැන් මේක අර නීතිය වුණොත් ඒක ගැටලුවක් වෙන නිසා දැන් ඒකට අපි විකල්ප ඒකටත් ගැලපෙන විකල්පයක් තමයි අර මේ මන්ත්‍රීතුමා කිව්වාගේ දැන් අපි මේක අඳුනගෙන DMS එක පැත්තෙනුත් මේකට දැන් එක යෝජනාවක් දීලා තිනවා මේකට මේ ස්ථාන මාරු ක්‍රමවේදය ඇතුලේ පුළුවන් නම් මේක හදන්න කියලා. ඒකෙත් ආයෙ ගැටලුව එනවා. ඕක මෙතන විතරක් නෙමෙයි ගොඩක් ආයතන තියෙන එක තමයි අපි අර ක්‍රමවේදයක් හදලා ස්ථානගත කරන්න ගියාට පස්සේ සමහරව රිසයින් වෙනවා. ඒක අධ්‍යාපන අමාත්‍යාංශෙත් තියෙනවා. දැන් සමහර තැන්වල අපි ඔය සමහර ඒවා කරන්න ගියාට පස්සේ ඒගොල්ලන් අපි මාරු කරාට පස්සේ ඒගොල්ලෝ රිසයින් වෙන්න ඉල්ලුවා. ඊට පස්සේ අපි ආයෙ මාරු කැන්සල් කරන්න ඕන නැත්නම් ආයෙ අලුතින් බඳව ගන්න බෑ ඒ මට්ටමට. එහෙම ගැටලුවක් තියෙනවා. පොදු ගැටලුවක් මතුවෙච්ච එකක් තියෙනවා. ඒ නිසා DMS එක පැත්තනොත් තවත් මොන හරි මේ ගැන හිතලා කටයුතු කරන්න වෙයි. නැත්නම් අර මේ මෙතුමී කිව්වා වගේ දැන් කේසස් එනවා ගොඩක්. කේසස් දැන් අපි ගන්න කෙනාට පළපුරුදු නැති නිසා කියලා අසාධාරණයක් වෙයි කියලා හිතලා අතහැරලා ඉන්නවා. දැන් තියෙන කේසස් එකක්වත් කරගන්න බෑ. ඒ මට්ටමටවත් යන්න බැරි වෙලා තියෙනවා. අවම එකකටවත් යන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒකත් කල්පනා කරලා දැන් විශේෂ ආයතන සහ ඒ සේවාවේ විශේෂත්වයක් සලකන්න වෙනවා සමහර තැන්වල. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් ඇත්තනම ගත්තොත් ඕක ආයේ සැලරි බේස් වෙනවානේ. සැලරි එකත් එක තමයි ආයෝග තීරණය වෙන්නේ. ඒ නිසා දැන් මේ අපි මේ මොහොතට සාපේක්ෂව තමයි දැන් කල්පනා කරන්න වෙන්නේ. අපි ඇත්තටම හිතන්න ඕන දැන් මෙවැනි ආයතනවල කෙනෙක් රඳවා ගන්න නම් සාමාන්‍ය ගත්තොත් සාමාන්‍ය ක්‍රමවේදයට උඩින් එයා ඉන්න වෙනවා. මේ සැලරි බේස් ගත්තොත් ඊට වැඩිය උඩ තියන්න වෙනවා. නැත්තම් වෙන්නේ දැන් එයාට වෙන එකක් කරන්නත් බෑ. මෙහෙම තැනක ඉන්නේ නැහැ. දැන් අනිත් එක මේ සේවාව සපයන්නෙම කමියුනිටි එකේ ඉන්න යටම කොටසට. ඒ කියන්නේ බැරිම කොටසට. දැන් අඩුම ගානේ එයා ගියාට පස්සේ එයාට දවසට ගමන් වියදමක් කියලාවත් දෙන්නේ නැහැ එන කෙනා. එන කෙනාට දෙන්න වෙන සයිස් එකකින් ඉන්නේ එයා. නේද? ඒ නිසා ඒක හිතලා තමයි මේ අපිට ඒක සලකන්න වෙන්නේ. ඒක දැන් එම් කැටගරියේ දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ලෝය කෙනෙකුයි ලීගල් ඒඩ් එකේ ලෝය කෙනෙකුයි අතර වැටුප් තලයේ සමානයිද වෙනස්කමක් තියෙනවද? වර්ධනයක්. ඒ නිසා මම මේක රැඳෙන්න නම් මේ ආයතනය සමාජ සාධාරණත්වය ඉෂ්ට වෙනවා. ඒගොල්ලන්ගේ සැලරි වැඩි සැලරි ඒගොල්ලන්ගේ සැලරි එක ගොඩක් මේ ඒගොල්ලන්ගේ සැලරි very high. අනිත් එක තව එකක් මේක ඇත්තටම මුලදී වෙකට විතරක් නෙවෙයි. අපි බැලුවේ මේම ගත්තොත් 15ක් විතර. අනිත් තැන්වලත් සමහර තැන්වල අපි මේ අනිත් ලීගල් ඔෆිසර් එක්ක මේක වැඩ කරන්න දීලා ඒගොල්ලන්ට පුහුණු කරලා ඒක කරගන්න පුළුවන් කියලා තමයි අපි බැලුවේ ඇත්තටම. ඒක අපිට පොඩ්ඩක් ඇත්තටම සමහරවිට මුලතුව වල එක්කෙනෙක්වත් නැහැ කියලා දැන් ආපු කේසස් අපි පැනල් එකට දෙන්න බැරිද? ඒක පැනල් එකකින් කරලා තියෙනවද? 25ට. 25ට. අපි මොකද සර්විස් එකක් දෙන්න නම් අනිවාර්යෙන්ම අපේ නියෝජනයක් තියෙන්න ඕනේ ඒක. මේ තව එකම ගැම් කැටගරි කියනවා අපිට අවුරුදු 3ක් යනකොට යාව අපේ ලීගල් සැලරි වල ඒවට MM එක ලින්ම මේ ප්‍රොමෝට් කරන්නත් පුළුවන්. ඒකට මේ ගැටලුව මොකද අපි අතරේම සෝෂලයිස් වෙන ලීගල් ඔෆිසර් කෙනෙක් පටන් ගන්න ලෝයර් කෙනෙක් අපිට ටික කලක් සස්ටේන් කරලා තියාගන්න පුළුවන්. ඒකට මේ රිසයින් වෙන එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දැන් බන්ධනාගාර වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යද්දී බන්ධනාගාර වලට විසිට් කරන්න අපිට මොකද අපි මේ ගේම් කැටගරි එකේ ඉල්ලද්දී ගොඩක් දේවල් අපි අපේක්ෂා කරා ඒ වගේ දේවල්. ඊට පස්සේ ගොඩක් නඩු තියෙන මධ්‍යස්ථානවල එක නිලධාරි කෙනෙක් ඉන්නේ. දැන් උසාවි ගණනාවක් තියෙන එක වෙලාවෙ ආවරණය කරන්න. එතකොට අපි අර නඩු ප්‍රමාණය වගේම සමහරට එක නඩු පහක් තිබ්බත් උසාවි පහක නම් එක තියෙන්නේ එක්කෙනෙකුට එක දවසේ ආවරණය කරගන්න අමාරුයි. අර ඒ වගේ ගැටලුත් සෑහෙන තියෙනවා. එතකොට අපි සේවාදායකට ලබා දෙන සේවයට තමයි ඒකේ බලපෑම තියෙන්නේ.
ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒ පැත්තෙනුත් කටයුතු කරනවා. ඉතින් එතකොට එක නීති නිලධාරියෙක් දැන් අපේ කාර්යාලය බැලුවොත් එක නීති නිලධාරියෙක් විතරයි බොහෝ තැන්වල ඉන්නේ. ඒතකොට ලීව් එකක් ගන්න ගියත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒකත්. ඉතින් එදා දවසේ අපේ අධිකරණවල තියෙන නඩු ඒ වගේම එදා දවසේ සේවාදායකයින්ට ඒකට කාර්යාලයට එන සේවාදායකයින්ට උපදේශනය කරන එක ඒ වගේ විශාල ගැටලු තියෙනවා. ඒ නිසා අපි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට අර ප්‍රතිව්‍යුහගත යෝජනා වශයෙන් ඉදිරිපත් කරනකොට ඒකේ අවම කාර්ය මණ්ඩලයේ තීරණය කරද්දී අධිකරණයේ ස්වභාවය මත ඒ කාර්ය මණ්ඩලයේ තීරණය කරන්න කියලා යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයක නීති නිලධාරියෙක් වගේම සහකාර නීති නිලධාරී කියන තනතුරක් ඇති කරලා දෙන්නෙක් තියන්න කියලා යෝජනාවක් කරලා තියෙනවා. ඉතින් මේ සහකාර නීති නිලධාරී කියන තනතුර තමයි අපි අර අපේක්ෂා කරේ ජේම් කැටගරි එකකින් තියන්න කියලා. එතකොට එතන සහකාර නීති නිලධාරී කියන තනතුර තියෙනකොට නීති නිලධාරී කියන තනතුරත් එතන තියෙනවා. ඒ දෙන්නේ කාර්යාලයක පිහිටුවීමේ අපේක්ෂාව තමයි අපිට තිබුණේ. එතකොට සීනියර් සුපර්විෂන් එකක් එතන තියෙනවා. සුපර්විෂන් එකක් එක්ක තමයි අපි මේ කාර්යය කරන්න අපේක්ෂා කළේ. ඒකට තමයි අපි අනුමැතිය ඉල්ලලා තියෙන්නේ. තව එකක් අපේ සුපර්විෂන් එන්නේ අපේ විතරක් නෙවෙයි අපෙන් විතරක් නෙවෙයි. ඇත්තටම උසාවියේ ඉඳලත් එනවා. උසාවිය අපි ගිහිල්ලා කරන වැඩ බලලා අපිට රිපෝට්ස් එනවා. ජජස්ලා කම්ප්ලේන් කරනවා නැත්නම් එතන කේස් එකක් නැහැ මේ වෙනවා. ඉතින් අපිට එතනින් දැනගන්න පුළුවන්. ඉතින් එහෙම අපිට අර දැනගන්න පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ වැඩ කොහොමද කියලා. ඉතින් අර ඩිරෙක්ට් සුපර්විෂන් උත් තියෙනවා. ඉන්ඩිරෙක්ට් සුපර්විෂන් එකක් තියෙනවා අපිට. අපි මෙහෙම කරමු. දැන් එකම ගැටලුව තමයි දිගටම කතා කරන්නේ. අපි DMS එක පැත්තටත් කිරීම සම්බන්ධයෙන් ඒ කිසිදු විස්තරයක් අපිට සඳහන් කරලා තිබුණේ නැහැ. නමුත් දැන් ඉදිරිපත් කරනවයි කියන දැන් අපි අද තමයි ඊයේ තමයි අපිට හම්බුනේ ওই යෝජනාව සාකච්ඡාව පවත්වලා ඉන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක් එක වෙනස් කරන්න. ඒකෙදී අපි සලකා බලලා මේ සම්බන්ධයෙන් සුදුසු යෝජනාවක් අපි සලකා බලමු. 610 තුල ඒක තියෙනව නේද? තියෙනවා. මම හිතන්නේ ඒක දැන් අපි රජිස්ට්‍රේෂන් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපිට දැන් කාර්ය මණ්ඩල සංශෝධනය කරන්න DMS සහ බජට් ඩිපාර්ට්මන්ට් එකේ උපදෙස් අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි මීටින් එකක් ඉල්ලලා තියෙනවා මේ අපිට තියෙන මේ මොකද හැම වෙලාවම අපි DMS එක සෑහන උදව් කරනවා ඒකත් එක්ක තියෙන මේ ස්ට්‍රක්චරල් චේන්ජස් වලට අපිට ඩිරෙක්ෂන්ස් අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි ඉල්ලීමක් ඉල්ලලා තියෙනවා බයිට් මේක ගෲප් සාකච්ඡා කරලා උපදෙස් දෙන්න ඊළඟ ක්‍රියාමාර්ග ගන්න කියලා. ප්‍රතිපලයක් මත ඊයේම ලැබුණා අපිට ළඟ දින දෙයි අපි ඒකත් එක්ක බලාපොරොත්තු වෙන මේ සාකච්ඡාව පවත්වලා ඉවර වෙලා ඉදිරි දේවල් ටික සකස් කරලා ඉදිරිපත් කරන්න. ඒ වගේම සභාපතිතුමා ඒ වගේම අපේ දැන් ආයතනය ඇතුලේ තියෙන අනිත් බෙනිෆිට්ස් මොනවත් ඒ ලීගල් ඔෆිසර්ස්ලාට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් MM කැටගරි එකේ ඉන්නවා නම් ඒගොල්ලන්ට ට්‍රැවලින් ෆැසිලිටි එක තියෙන්න ඕනේ කිලෝමීටර් 50 ඇතුළත. ඉතින් අර නීති ආධාර කොමිෂන් සභාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ හැම ප්‍රදේශෙම ඒකින්ද හැම තැනටම වාහන සපයන්න බෑ කියලා ඒක කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් වෙනම ප්‍රවාහන දීමනාවක් හරි පාර්ලිමේන්තුවෙන් හරි අනුමත කර දෙන්න පුළුවන් නම් විශේෂ අවධානයක් යොමු කරලා ඒ වගේ දේවල් සහ අග්‍රහාර වගේ රක්ෂණ ආවරණයක් හරි අර කිසිම බෙනිෆිට් එකක් නැතුව මේ ආයතනයට බැඳීමත් අර එතකොට පොඩ්ඩක් දෙපාරක් හිතනවානේ කවුරු හරි යනකොට අර ඒ දේවලුත් පොඩ්ඩක් සලකලා බලනවා නම් හොඳයි. අපි ඒක කතා කරන්න මම මේක වෙනමත් සටහන් කරගත්ත වෙනම කතා කරන්න සහ දැන් ඕගොල්ලන්ගේ අර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඕගොල්ලන්ගේ ඔය ඉල්ලීම් ටික ඇතුළත් වෙලා ඇතිනේ නේද? ඒක ඇතිනේ ඊළඟට අර මෙහෙම අර ඉල්ලීම් කරද්දී පොඩි පසුබිම් වාර්තාවක් එක්කම යවන්න. තව විස්තර ටිකක් දෙන්න. ඔව් ඒක 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 දෙන්න හිතෙන විදිහට යවන්න ඕනේ. නෑ මොකද දන්නවද DMS එක බලන්නේ MM කැටගරි කිව්වොත් කැටගරි එකට අදාළවනේ. දැන් මේක ආයතනයට බේස් වෙලා ඒ ආයතනයේ තියෙන පසුබිම මොකද්ද කියන එක සහ ඒකෙදී මුණ දෙන ගැටලුවට අදාළ පැහැදිලි කිරීමක් එක්ක තමයි මේ අවශ්‍ය වෙන්නේ. එතකොටත් මේගොල්ලන්ගේ නීතියම හිරවීම ඇති. නමුත් එතකොට වෙන විදිහට සලකා බැලීම් කරන්න පුළුවන්කම තියෙනවානේ. සහ අපි නීති ආධාර කොමිසම පැත්තෙන් වෙනම අපි වෙනම කල්පනා කරන්න ඕන එකක් තියෙනවා කියන එක තියෙනවා. ඒක අපි වෙනම පාර්ලිමේන්තුවේ පැත්තෙන් අපි මැදිහත් වෙන්නම්. සභාපතිතුමා ඇත්තටම නීති ආධාර කොමිෂන් සභාව අධිකරණයක් ඇතුලේ විශාල කාර්යභාරයක් කරනවා. ඒක අගය කරන්නත් මේක අවස්ථාවක් කරගන්න ඕනේ කොච්චර අඩුපාඩු තිබුණත් මොකද බිමට ගියහම ඒ කියන්නේ හැදෙන නීතිඥයෙක්ට වුණත් හැදෙන්න අවශ්‍ය පරිසරය නීති ආධාර කොමිෂන් සභාවක් ඇතුලේ තියෙනවා. ඉතින් ඒක නිසා අර ඉල්ලීමේ යම් සාධාරණත්වයක් තියෙනවා ජේම් කැටගරි එකෙන් ඉල්ලන එකෙත්. ඒක නිසා මම හිතන්නේ ඒ ප්‍රායෝගික අවශ්‍යතාවත්
ඒ විධිමත් ඉල්ලීමේ සඳහන් කරලා දෙන එක මං හිතනවා මේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඒකට අවධානය යොමු කරන්න ඒක යම් රුකුලක් වෙයි කියලා. ඒක නිසා හැම කරුණක්ම ඇතුළත් කරලා අර මන්ත්‍රීතුමා වගේ දෙන්න හිතන විදියට ඉල්ලීම කරන්න වෙයි කියන එක තමයි. මොකද අපිට ඕනේ මේක අවසානයේ මේකේ දැක්ම මෙහෙවර මේ අරමුණු මේ සියල්ලේ තියෙන මහ ජනතාවට සේවය කිරීම කියන එකනේ. ඉතින් ඒ තැනට තල්ලු කරන එක තමයි අපෙත් වැඩේ. ආණ්ඩුවෙත් වැඩේ. ඉතින් ඒක නිසා මේ ඒ ඉල්ලීම ඒ සියලු කරුණු ඇතුළත් කරලා කරොත් මං හිතනවා නීතිය අපි බලාපොරොත්තු වෙන වෙනසට යන්න පුළුවන් කියලා. සහ පොදුවේ අපි වෙනම සාකච්ඡාවක් අපි ඒක ගන්නම්. මේ දැන් නීති ආධාර කොමිසම කියලා කියන එක මේ සමාජයේ මේ යටම කැටගරි එක යටම ඉන්න මේ කමියුනිටි එකේ යටම මේ පිරිසටනේ මේ උදව් කරන්නේ. ඒක විශේෂ ස්පෙෂලි හිතන්න ඕන කියලා අපි හිතනවා. මොකද මේ එහෙම අසරණ වෙච්ච ගොඩාක් අය ඉන්නවා. ලෝයස්ලා ගන්න බැරි නිසා වැඩ කේසස් අතහැරලා යන ගොඩාක් අය ඉන්නවා. දැන් ඒගොල්ලන්ට සමහරලාවට තාම නීති ආධාර කොමිසමට ඇවිල්ලත් නැහැ. ඒක දන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒ නිසා මේ පැත්ත ටිකක් ඩෙවලොප් කරගන්න එක හොඳයි. ඒක ඩෙවලොප් කරන්න දැන් බැරි වෙලා තියෙන්නේ. දැන් අපි අලුතින් කේස් ආවට වැඩක් නැහැනේ. දැන් මේ කරගන්න බැරි ගැටලුවක් මතුවෙච්ච නිසා මේ පැත්ත හිතලා අපි මේක ඩෙවලොප් කරන්න බලමු. ඒකට අපි වෙනම මැදිහත් වීමක් කරන්න. සෝතුමා මට මේ ගම්පල ලීගල් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. ගම්පල සර් දැන් අපි අලුතින් පටන් ගන්න සූදානම් කරලා තියෙන්නේ. අපි දැන් මේ වෙනකොට ගම්පල රන් කරගෙන යනවා. ලීගල් ඔෆිසර් කෙනෙක් මේ අපොයින්ට් කරලා තියෙනවා. එයා දැන් බේස් වෙලා ඉන්නේ නුවර මධ්‍යස්ථානයේ. ගලගෙදර ඉන්නවා. ජෆ්නා ඉන්නවා. කන්තලේ ඉන්නවා. චාවකච්චේරි ඉන්නවා. තේහත් කණ්ඩිය වාරිපොළ ඒ වගේ ඉන්නවා. මන්නාරම ඉන්නවා. බිබිල තෙල්දෙනිය බිබිලත් අපි ළඟදී මේ අවුරුද්දේ තමයි පටන් ගත්තේ. හැටන් උඩුගම ඉන්නවා. ට්‍රින්කෝ ගම්පහ ඉන්නවා. ගම්පහත් ට්‍රින්කෝත් ගොඩ කාලයක් වේකන්ට් වෙලා තිබිලා මේ අවුරුද්දේ අපි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි අපි ලීගල් ඔෆිසර්ස් දෙනෙක් හෙට දුන්නේ. ඔය මං කිව්ව ටික අනිත් ආයතනත් එක්ක අනිත් සෙන්ටර්ස් එක්ක කම්පෙයාර් කරනකොට අඩුම නඩුකර ප්‍රමාණයක් තමයි කරලා තියෙන්නේ. ඒක ගම්පල නම් සාදර ගම්පල සහ බිබිල කියන එක මොකද මේ අවුරුද්දේ පටන් ගත්තේ මොකද අපි තාම ස්ථානගත කරලා දැන් තමයි මේ ඊයේ තමයි අපි පර්චේසින් ඉවර කරේ ගම්පලට දාලා. ඒක හරි මං කියන්නේ මේකේ වැඩිපුර තියෙන උතුම් නැගෙන ප්‍රදේශ. ඔව්. ඒක මම අද මේකෙන් මේ පැමිණීමක් නැති වෙලා තියෙන්නේ එතන. එතකොට දැන් ගත්තොත් එහෙම අඩු ආදායම්ලා අපි විශාල පිරිසක් ඉන්න සමාජ රැකවරණේ ගොඩක් අඩු අවම ප්‍රදේශයක්නේ. ඒකට මිස් දැන් කොළඹ දැන් ගම්පහ වගේ අඩු වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඊට වඩා වැඩි වෙන්න ඕනේ උතුම් නැගෙනහිර තියෙන ප්‍රශ්න. විශේෂයෙන්ම يعني අඩු වයසේ ඉන්න දරුවෝ අපයෝජන ලක් වෙන එක, ඒ වගේම ශ්‍රමය සඳහා අඩු වයස් දරුවෝ පාසල් දරුවෝ යොදා ගන්න ඒවා. පාසල් නොයවන දරුවොත් වැඩි ඇති. මම කියන්නේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙන ඒරියා ගන්නේ. එතකොට කේසස් අඩු වෙලා තියෙනවා. එතකොට දැන් මෙච්චර කල් ඔබතුමාලා ආයතනේ දැන් ඔබතුමාලාගේ ආයතනයේ ඔබතුමාලා වැටුප්තල සහ ඔබතුමාලාගේ කාඩරගේ පිළිබඳ ගැටලු අපි සාකච්ඡා කරනවා වගේම දැන් මේ නීති නිලධාරීන් ඉන්න ස්ථාන ඔබතුමාලා ආයතනයක් විදිහට ස්ථාපිත වෙලා ගොඩක් කාලනේ. එතකොට මෙන්න මේ කියන්නේ අයිඩෙන්ටිෆයි වෙලා නැත්ද ඔයගොල්ලන්ට මේ ලැබිය යුතු සේවා ලැබිය යුතු මේ ප්‍රදේශ අත්හැරුණේ ඇයි? ඇයි ඔයගොල්ලෝ බැලුවේ නැති මේක? සර් ඇත්තටම එතනට විවිධ කාරණා පසුබිම් වෙලා තියෙනවා. දැන් කන්තලේ වගේ මධ්‍යස්ථානයක් කන්තලේ මධ්‍යස්ථානයක් ගත්තොත් කන්තලේ මධ්‍යස්ථානයට 2019 ඉඳලා ලීගල් ඔෆිසර් හිටියා වුණාට යාට ඇසිස්ට් කරන්න කවුරුත් රික්‍රූට් කරගන්න අපිට බැරි වුණා. තාවකාලිකව එක්කෙනෙක් එනවා මාස 3ක් ඉන්නවා. කියන්නේ අපිට රික්‍රූට් ආයතනයේ රික්‍රූට්මන්ට් ප්‍රශ්න තිබුණා රජයේ. ජැෆ්නාවට සර් ළඟදී තමයි අපි දැන් මේ මොකද ටෙම්පරරි ලීගල් ඔෆිසර් කෙනෙක් දැන් මේ එයාත් දැන් පත් කරේ ගිය අවුරුද්දේ නොවැම්බර් වල ඉඳලා අපි මේ පොයින්ට් පේට් වලින් තමයි මොකද එතන හිටපු ලීගල් ඔෆිසර්ස්ලා රිසයින් වුණා. නමුත් ඇප්‍රූවල් තිබ්බේ නැති නිසා අපිට බඳව ගන්න බැරි වුණා. ගම්පහ හිටියේ ඇත්තටම ගම්පහ එක අපි ගිය සතියේත් කතා කරා මේකේ මේ ප්‍රෝග්‍රෑම් ගම්පහ කාර්තුර මාස 6කට තියෙන කේසස් 48යි. කියන්නේ කොළඹ වගේ තැන් 200 ගණන් කරනකොට අනුරාධපුරයේ 200 ගණන් කරනකොට ගම්පහ තියෙන 48යි. ට්‍රින්කෝ 27යි, උඩුගම 25යි, හැටන් උඩුගම අපි මේ මෑතකදී ආරම්භ කරපු ගම්පහ කොහොමද මේ අවදාන ගිලිහිච්ච පැත්තක් මෙතන තියෙනවා කියන එක තමයි අපිට ඔව් ඇත්තට මේකේ කාරණා තමයි සර්. දැන් ගම්පහ වගේ තැනක් ගත්තොත් ටිකක් ප්‍රධානම තැනක් නේ. මේ සම්බන්ධයෙන් මම සභාපතිතුමනි යම් හේතු විමසීමක් කරා මෙම සේවාස්ථාන 15ක් පමණ හඳුනාගත්තා දුර්වල කාර්ය සාධන මට්ටමක් තියෙන බවට. එතකොට ඒ සේවා සාධන වල එකක් පළවෙනි තැනට ආවේ ඔබතුමා කිව් විදිහට යාපනය. මොකද යාපනය කියන්නේ අධිකරණ කලාපයක් වශයෙන් අති විශාල කලාපයක්. නමුත් සේවා සැපයීම සම්බන්ධයෙන් මට පෙරුණ දුර්වලතාවයක්. ගම්පහත් එවැනි තත්ත්වයක් තියෙනවා. නමුත් ගම්පහ මට හේතුව විමසීමට ලැබුණ පිළිතුර ඡායාරූපයක් එවලා තිබ්බා.
මේ මේසේ විතර පළල ඇති දැනට ඔවුන් ඉන්න කාමරය ඒකේ තියෙන බඩු බාණ්ඩත් අත්තන ගල්ලට යවලා තියෙන ඉඩ නැති හින්දා එතකොට ඒක දැනට පවත්වාගෙන යන උසාවියෙන් එළියේ උසාවිය ඇතුලේ කාමරයක් රිපෙයාර් කරලා දෙනකම්. එතකොට ඒ தත්ත්වය තුල එතනට කිසිවෙකු නොපැමිණෙන බව. ඒ කියන්නේ එක්කගෙන යාමට තරම් ඒ කියන්නේ නීති ආධාර තියනවා එන්න කියන தත්ත්වයට තමයි එතන පත් වෙලා තියෙන්නේ කියලා. එතකොට මම කිව්වා අපි මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසලා ඔබලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්න. එතකන් පුළුවන් විදිහට මේක ඇදගෙන යන්න කියන එක තමයි මට කියන්න සිදුවේ. අතන ඔබතුමාලා ඒ ස්ථාන නිරීක්ෂණය කරන්න ඔබතුමාලා ආයතනෙන් යන්න එපා. මම කියන නඩු ධර්ම මාසාවෙන් සැරයක් වතරුනේ. අපි යනවා සර්. යනවනේ අහුවෙන්න එපා ඒවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට ටච් වෙන්න ඕනේ යනවනේ. අපි ඒ බැලුවා මොකද සර් ඔතන ඒගොල්ලන්ගේ කරුණු විමසන්න කලින් ඔයගොල්ලන්ට නිරීක්ෂණය කරනවා නම් ඔයගොල්ලන්ට ටච් වෙන්න ඕනේ. උසාවිය ඇතුලේ අපිට කාර්යාලයක් දැන් ලැබුණා. ඒකේ රෙනොවේෂන්ස් අපේ මට්ටමින් නෙමෙයි ඒක මිනිස්ට්‍රි මට්ටමින් කරන්නේ. ඒක කරලා දැන් ලැබිලා මාසයක් වගේ වෙනවා. අපි නඩු සංඛ්‍යාව වැඩි කරගන්න ඉදිරියේදී කටයුතු කරනවා සර්. ඒක බලන්න දැන් කාමරේ පොඩි නිසාමද මේ අතහැරිලා තියෙන්නේ. මෙහෙමයි දැන් නීතිඥයෙක් හම්බ වෙන්න එනකොට සමාජයේ මිනිස්සුන්ගේ තියෙන අපේ එක්තරා අපේක්ෂාවකුත් තියෙනවා. නෑ මෙහෙමයි. දැන් ඔය කියන මේ සමාජ තලය ඔච්චර ඒවා හිතන ඒවා කට්ටිය නෙමෙයි. අමාරුවෙන් මේ උදව්වක් බලාපොරොත්තු වෙන අය. ඒ නිසා ඒගොල්ලන්ට ඔය කියන එකම නෙමෙයි බලපාලා ඇත්තේ කියලා මට හිතෙන්නේ. ඔයගොල්ලෝ නැවත බලන්න විපරම් කරලා දැන් ගම්පහ වගේ තැනක ඕක ඔය මට්ටමට එන්න බෑ. ඒකට හේතුව මේ කාර්යාලය කියලා කියනවනම් ඒක මම හිතන්නේ ආයෙ නැවත හිතන්න ඕන එකක්. ඒ නිසා ඒක නැවත සලකා බලන්න ඕගොල්ලෝ. දැන් මම කියන්නේ ගම්පහ කියලා කියන්නේ මේ අපි මේ මතුවෙච්ච නිසා අනිත් තැන්වලත් එහෙම ඇති විශේෂයක් තියෙනවා ගම්පහ දැන් මේ ඔය තියෙන තත්ත්වයන් ඇතුලේ. ඒ නිසා ඒක පොඩ්ඩක් වෙනම සලකා බලන්න. ඊට පස්සේ බබතුමා දැන් මේ ඉන්න ලීගල් ඔෆිසර් මොකක් හරි මොකද දැන් සමහර තැන්වල වෙන්න පුළුවන් දැන් අපි වගේ රටවල් වල දැන් මොකක් හරි අසරණම කෙනෙක් තමයි මෙතනට එන්නේ. එතකොට අපි ගමු දරුවෙක් දූෂණය වුණා කියලා. ඒතර ඒ වගේ කේස් එකකදී අර යම් ආර්ථික වශයෙන් උඩ කෙනෙක් නම් යම් වෙන හයියක් සමාජ හයියක් තියෙන කෙනෙක් නම් ඒතර මේ කෙනෙක්ම රැකවරණේ මේ නීති නිලධාරියානේ. එතකොට ගොඩක් ඒවා සමහර වෙලාව මං කිය වෙන්න පුළුවන් දේවල් මේවා නඩු වල අතරමැදි සමාදාන වලට විවිධ තැන් වල මේවා නතර වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් ඒව මොකක් හරි ක්‍රොස් චෙක් වෙන විදිහක් තියනවාද? ඔයගොල්ලෝ පරීක්ෂාවල ලක් වෙන ක්‍රමවේදයක් තියනවද දැනට? එවැනි ඒවා පිළිබඳව. පසුවිපරමක් එනවද? අනිවාර්යයෙන්ම වෙනවා සර්. මොනවා හරි කාගේ හරි කම්ප්ලේන් එකක් තියෙනවා නම් අපි ඒ කියන්නේ අපිට කම්ප්ලේන් එනවා. ලීගල් ඔෆිසර්ස්ලා අනිත් නිලධාරීන් සම්බන්ධයෙන් කම්ප්ලේන්ට්ස් එනවා. කම්ප්ලේන්ට්ස් ආවන් පස්සේ ඒක අපි මූලික විමර්ශන කරලා ඒ කියන්නේ විනය ක්‍රියාමාර්ග ඇතුලේ අපි ඒ සම්බන්ධයෙන් බලනවා සහ වැඩිදුර ඒ සේවාලාභියට දෙන්න තියෙන උපදෙස් සහ සහයෝගය ලබා දීමත් සිද්ධ කරනවා. ඒකම සමහර වෙලාවට එන කේසස් මේ නඩුව MC එකෙන් DC එකෙන් පටන් ගත්ත පස්සේ ඒක සුප්‍රීම කෝට් එක දක්වා ඇපීල් යන අවස්ථා තියෙනවා. ඒ ප්‍රොසෙස් එකත් අපි ඇත්තටම කරලා දෙනවා. මේක ඇත්තටම අපි ආණ්ඩුවක් විදිහට ගත්තොත් අපි සමාජ සාධාරණත්වයේ පැත්තේ තදින් හිතන අවධානය කරන කණ්ඩායමක්. එතකොට අපිට මේක ආයතනයේ කුඩා වෙන්න පුළුවන්, ඒක ධාරිතාව පොඩි වෙන්න පුළුවන්. නමුත් මේකෙන් ඉටු වෙන සමාජ මෙහෙවරට ලොකු එකක්. අපි අපේ දේශපාලන අරමුණත් එක්ක බලද්දී. ඒතර ඇත්තම සභාපතිතුමා අපි යෝජනා කරමු මේක පූර්ණ කෝක් කමිටුව මේ අපි අනු කමිටුවක ඉන්නේ. පූර්ණ කෝක් කමිටුවකට අපි ඔබතුමන්ලා යෝජනා කරන නැවත කැඳවන්න. එතකොට මේ data ටික වෙනස් වෙලා තියෙනවා මේ සෙන්ටර්ස් වල. හරිද? ඒ නිසා ඔබතුමන්ලා දැන් මේක ආපු හම්බෙන්නේ අවුරුදු 3කින් 4කින් නෙමෙයි. ඉතා ඉක්මනින් මේක නැවත අපි ගන්න යෝජනාවක් කරනවා. ප්‍රධාන කමිටුවට. එතකොට මේ දත්තයන් ඔබතුමාලා වෙනස් කරන්න ප්‍රායෝගිකව කටයුතු කරලා තියන්න කියන ඉල්ලීමත් කරනවා. ඒක සහර එකක් තමයි පසු විපරම් ක්‍රියාවලිය ශක්තිමත් කරන එක ඕගොල්ලන්ගේ. ඒක එතකොට කේසස් වලට අදාළවත් තියෙන්න පුළුවන්. මේ කමිෂන් එකේ කටයුතු වලට අදාළවත් තියෙන්න ඕන. දැන් සමහර මේ ඒවා සම්බන්ධයෙන් මට අදහසක් නැහැ හරියටම මේක උනාද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ගම්පහ වගේ තැනකදී ඒ පසු විපරම හොඳටම උනාද කියන එකත් තියෙනවා. මොකද ඒකත් ආයේ ඒගොල්ලන් මොටිවේට් වෙන්නත් ඒක බලපානවා අනිත් පැත්තට. කමිෂන් එක පැත්තෙන් ඒගොල්ලන්ගේ පහසුකම් පිළිබඳව සොයන පහසුකම් වලට මැදිහත් වෙන සහ ඒගොල්ලන් ගැන කතා කරන ඒ පැත්තට අපිට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා. දැන් මෙතුමා මතු කරා වගේ අපේ මන්ත්‍රීතුමා අපි මේක මේ ප්‍රධාන කමිටියකට ගියමු ගෙනල්ලා අපි ලොකු දේවල් ටික කතා කරලා මේක කොහොමද මතුවෙන ගැටලු ටික තියෙන්නේ කොහොමද සහ ඕගොල්ලෝ හිරවීමක ඉන්නේ කොහොමද සහ ඒක බලමු වෙනම. ඒකත් එක්ක දැන් ඊට අමතරව අපිට දැන් වෙලාව නම් පහු වෙලා තියෙන්නේ පැය.
මේ නියෝජ්‍ය විගණකතුමාට සතිය පොඩ්ඩක් දැනගන්න මේ මේක වාර්තා වෙනවා ලේඛනගත කර බහා තබන ලද නඩු සංඛ්‍යාව කියලා විශාල ප්‍රමාණයක්. ඒක දෙකක් හැටියට තියෙන අවසන් කරන ලද ස්ට්‍රෝක් ලේඛනගත කර බහා තබන ලද නඩු සංඛ්‍යාව කියලා විශාල ප්‍රමාණයක්. ඒ මොන වගේ නඩුද ඒ? පාක්ම තියෙන්නේ ෆැමිලි රිලේටඩ් නඩු. ඒකෙනුත් වැඩි සංඛ්‍යාවක් තියෙන්නේ නඩත්තු නඩු. ඒතර නඩත්තු නඩු වල සාමාන්‍ය නඩුව අධිකරණයේ ගොනු කරලා ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරලා ඊට පස්සේ ගෙවීම වාරික ගෙවීම නියම කරාට පස්සේ වාරික දෙකක් විතර ගෙවුවට පස්සේ ඒක අධිකරණයෙන්ම බහා තැබීමේ නියෝගයක් කරනවා. ඒක මේ බැංකුව හරහා ගෙවන්න ඒ කියලා නියෝගයක් දීලා. එතකොට අපිට සිද්ධ වෙනවා නඩුව බහා තැබීමේ නඩුවක් කියලා. නඩුව අපේ පොත්වලින් අවසන් කරන්න අපිට අමාරුයි. මොකද වයස අවුරුදු 18 දක්වා නඩත්තු ගන්න අයිතියක් දරුවන්ට තියෙනවා. ඒ වගේම අවුරුදු 25 දක්වා නඩත්තු ගන්න පුළුවන් ඉගෙන ගන්න ළමයි ඉන්නවනම් ඉතින් එතකොට අපිට නීතිමය වශයෙන් නීතිඥයෙක්ගේ වගකීම අපිට ඇති වෙනවා සර්. ඉතින් එතකොට සමහර වෙලාවට අර දිගටම නඩත්තු නිසියාකාරව ගෙවාගෙන යන්නේ නැතු වුනහම නැවත ඇවිල්ලා සේවාදායිකාව අපිට කියනවා මේකේ නඩත්තු රියස් තියෙනවා රියස් ඇප්ලිකේෂන්. ඒ වගේම අවුරුදු 1.5කින් වගේ එන්හැන්ස්මන්ට් වැඩි කරගන්න අපි ඉල්ලීම් කරනවා. ඉතින් එතකොට ඒ නිසා තමයි අර නඩුව අධිකරණයෙන් බහා තැබීමේ අවසන් කරන්නේ බහා තැබීමේ නියෝගය ලබා දෙනවා. ඉතින් ඒ නිසා නඩත්තු වැඩි සංඛ්‍යාවක් අපි ළඟ තියෙන නිසා තමයි ඔය ඒ කියන්නේ නඩත්තු නඩු සම්බන්ධ වැඩිපුරම තියෙන වෙනත් අපරාධ. ඒතර ඒ වගේ ඒවා සම්බන්ධයෙන් බහා තැබීමේ බහා තැබීමේ වෙනත් නඩු සම්බන්ධයෙන් බොහෝම අඩුයි. නඩත්තු තමයි වැඩිපුර බහා තැබීම් තියෙන්නේ. වෙනත් නඩුවක් සම්බන්ධයෙන් කලාතුරකින් එන්නේ. එතකොට අර සිතාසි බෙදන්න ලිපිනේ හොයාගන්න බැරි වුණොත් ඒ වගේ අවස්ථාවක් ආවොත් තමයි සිවිල් නඩුවක බහා තැබීමක් මොකද සමහර කලාට ඒ බහා තැබුවම බහා තබලම තමයි තියෙන්නේ සමහර කලාට. දැන් නඩත්තු නම් ප්‍රශ්නයක් නැහැ. ගෙවන්න තුනම ආපහු වෙනවනේ අධිකරණයට. මොකද වෙනත් සිවිල් හෝ එහෙම නැත්නම් වෙනත් නඩු කටයුත්තක් බහා තබුවාම එතකොට කාගෙනුත් මතගෙනුත් ඒක ගිලිහිලා යනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒවා සම්බන්ධයෙන් උත්තර සඳහන් වෙලා තියෙන්නේ නඩත්තු නඩු සම්බන්ධයෙන් තමයි සර්. අනිත් එක දැන් කිව්වා මේ දැනටත් යම් කිසි යම් තනතුරු වැඩ බලන සහ වැඩ ආවරණ ඇයි හේතුව? ඇත්තටම ඒ කේස තියෙන්නේ මේ අපේ තනතුරු කීපයක්ම දැන් මේ වෙනකොට වේකන්ට් වෙලා තියෙනවා. ඒ ටිකේ අපි අර ප්‍රධාන තනතුරු ගත්තන් පස්සේ අපේ ඩිරෙක්ටර් ඇඩ්මින් ෆයිනෑන්ස් ඇන්ඩ් සෙක්‍රටරි බෝඩ් සහ ඩිරෙක්ටර් ලීගල් කියන තනතුරු දෙක MM එකේ තිබුණේ. අපිට ඊට පස්සේ අපි DMS එකට ඉදිරිපත් කළා. දැන් ඒක අපට HM11 එකට හදලා දීලා තියෙනවා. කාඩ් එක අප්‍රූවල් එක දීලා තියෙනවා. දැන් මේ වෙනකොට අපි ඒක SOR එක ලියමින් පවතිනවා. අපිට ඉදිරි සති දෙක ඇතුළත වගේ මොකද ඊළඟ කමිෂන් සභාවට ඉදිරිපත් කළ වෙලාව අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ උඩ තනතුරු දෙක අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒකම AD ඇඩ්මින් තනතුර ඒ වගේම ෆයිනෑන්ස් තනතුර මේ වෙනකොට වේකන්ට් වෙලා තියෙනවා. ඒකේ AD ඇඩ්මින් කියන තනතුරට අපි මේ වෙනකොට ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. ලබන සති දෙක ඇතුළත අපිට ඉන්ටර්විව් තියන්න පුළුවන් ඒකේ. AD ෆයිනෑන්ස් තනතුරට ඒක ප්‍රධාන තනතුරක්. ඒකේ තමයි අර අපි මෙතුමියත් කිව්වේ දැන් මිනිස්ට්‍රි එකේ තියෙන මේක ලියුම ගිහලා ඒක අප්‍රූවල් එක ආපු ගමන් අපිට ඒක බඳව ගන්න පුළුවන්. මේ වෙනකොට අමාත්‍යාංශයේ වැඩ බලන නිලධාරි කෙනෙක් පත් කරලා තියෙන මේ සම්බන්ධයෙන් අපි විශ්වාස කරන මේ තනතුරු ටික කොහොමත් ඉදිරි මාස දෙක ඇතුළත අපිට සම්පූර්ණ කරගන්න අවශ්‍ය අපේ පැත්තෙන් තියෙනවා AD ඇඩ්මින් කියන තනතුර. අර DMS ඇත්තටම සූදානම් වෙලා ඉන්න මේකට අප්‍රූවල් එක දෙන්න අමාත්‍යාංශ නිර්දේශ කියපු ගමන් අපිට ඒක පුළුවන් ඇඩ්වර්ටයිස් කරන්න අපි සූදානම් කරලා තියෙනවා. කොහොමත් ඉස්සරහා මාස දෙක ඇතුළත අපිට ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. අනිත් එක මේ 78 පනතක් මේක මොන හරි සංශෝධන මොන හරි අපේක්ෂා කරලා මොන හරි සම්බන්ධයෙන් මොන හරි වෙනස්කම් කිරීමක් වගේ ඒවා එතනදී දෙකක් දැන් දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ මිනිස්ට්‍රි එකකින් කමිෂනර්ස් දෙන්නෙක් වැඩි කරන්නයි. අනිත් එක කමිෂනර්ස් කියන්නේ එකෙනෙක් from the Ministry of Finance, තව එකෙනෙක් Ministry of Justice එකේ ඉඳලා දෙන්නෙක් වැඩි කරන්න දැන් මොනවාද සජෙෂන් එකක් දීලා තියෙන්නේ මිනිස්ට්‍රි එකේ ඉඳලා. තව ඇඩ්වයිසරි කවුන්සිල් කියලා එකක් තියෙන්නේ. ඒකත් අමෙන් කරන්න සජෙෂන් එකක් දීලා තියෙන්නේ. ඒක හැරෙන දැන් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මට කියන්න පුළුවන් නම් මෙතනදී අපේ ආයතනය කරගෙන යන එකෙන් අපිට තියෙන ගැටලුවක් ෆයිනෑන්ස් එකේ. දැන් අපිට තියෙන්නේ ෆයිනෑන්ස් එක කියනකොට අපිට ඇත්තටම මේ ෆන්ඩ්ස් එක ගැන සෙක්ෂන්ස් කියන්නේ ලීගල් එයිඩ් ෆන්ඩ් එකක් තියාගන්න පුළුවන් කියලත් අපි මේ ඩොමෙස්ටික් ඩෝනර්ස්ගෙන් ගන්න පුළුවන්, ප්‍රයිවේට් ඩෝනර්ස්ගෙන් ගන්න පුළුවන්, ඉන්ටර්නැෂනල් ඩෝනර්ස්ගෙන් ගන්න පුළුවන් කියලා තියෙනවා. දැනට අපිට ලැබෙන්නේ ආණ්ඩුවෙන් ලැබෙන
සල්ලි ලැබෙනවා අපි මේකට කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකේ ඉඳලා. ඒක විතරක් අපිට ලැබෙන්නේ. අනිත් ඒවා ඔක්කොම දැන් ලැබෙන්නේ තව එකක් from international institutions නැත්නම් UNDP එකකින් දෙන එකක් ආණ්ඩුවේ මාර්ගයෙන් එනවා. නැත්නම් අපි programs ඒගොල්ලන් හදලා අපිට දෙනවා ඒ programs එක හදන්න කියලා. ඒවත් සමහර වෙලාව ඒක වෙනවා. හැබැයි අපිට දැන් තියෙන අර ඉන්ඩිපෙන්ඩන්ස් එකක් තියෙනවා අපිට ෆන්ඩ්ස් ගන්න පුළුවන් කියලා. දැන් ඇත්තටම මේ කමිෂනර්ස් කවුරුත් අපි ඇතුළු කවුරුත් මේ එලවන්ස් එක හරි සැලරි එක හරි වේකිල් අලවන්ස් එක හරි සතපාක්වත් අපි මෙතනින් ගන්න. අපි ඔක්කොම මෙතන සර්වයක් විතරයි කරන්නේ. අපි ඊවන් කමිෂන් මීටින් එකේ වුණොත් අපි තමයි කෑම මේ ඔක්කොම මේ කරන්නේ. මෙතනින් සල්ලි එකක්වත් ගන්න. ඉතින් එහෙම තියෙන වෙලාවේදී දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මොනවාද ප්‍රසින් විසිට එකක් නැත්තම් උසාවියට යන්න ඕන නම් මේ ලීගල් ඔෆිසර්ස් බස් එකකින් තමයි යන්න වෙන්නේ. ප්‍රසින් විසිට එකක් දැන් ඇත්තටම අපි හිතුවේ දැන් මේ දැන් තියෙන තත්ත්වය ප්‍රසින් ඉෂුව එකට අපිට උදව් කරන්න පුළුවන් කියලා බැලුවත් අපිට මේ ප්‍රසින් එකට යන්න බස් එකකින් යන්න ඕනේ ලීගල් ඔෆිසර්ස් අනිත් කට්ටිය දෙන්නෙක් හරි යන්න ඕනේ එතන ඇෆිඩෙවිට් ඒවා සයින් කරලා ගෙන්නන්න. ඉතින් ඒවට අපේ ගාව ෆන්ඩ්ස් නැහැ. ඒකට යනවා නම් අපි කොහොම හරි මේකෙන් තමයි ගන්න වෙන්නේ. තව තියෙන්නේ අපේ අනිත් ප්‍රෝග්‍රෑම්ස් ගැන. අපේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොටම ලීගල් මේ රිසෝස් පර්සන්ස් ඒවා ඉන්නවා. ඒගොල්ලන්ට සල්ලි ගෙවනවා නම් ඒ ආණ්ඩුව මේකින් තමයි ක්‍රමයට තමයි ගෙවන්න ඕනේ. ඒක ලෝයර්ස් කවුරුත් එන්නේ නැහැ. ඒවට 1500 නැත්නම් 1750 එකට එන්නේ නැහැ කවුරුත් මේකට. තව එකක් තියෙන්නේ දැන් DS ඔෆිස් එකෙන් මීටින්ග්ස් තියෙනවා. ඒවට අපිව එන්න කියලා කිව්වොත් අපේ ලීගල් ඔෆිසර්ස් යන්න ඕනේ බස් එකකින් තමයි යන්න වෙන්නේ. ඒගොල්ලන්ට අපේ මේ අනිත් තැන්වල බස් කාර් එකක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට 3 wheeler එකේ යන්න වුණොත් මේ ප්‍රොවිෂන් එකක් නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට අපිට ඒකටත් යන්න කියලා කියන්න බැරි වෙලා ඉන්නේ. දැන් එතන ඇත්තටම අපි ගියොත් අපිට තව වැඩක් තියෙනවා. ඒ වගේ දැන් උසාවියේ වැඩක් විතරක් නෙවෙයි අපේ ගාව තියෙන්නේ. මේවා තියෙනවා DS ඔෆිස් එකේ හැම මාසෙකම මීටින්ග්ස් තියෙනවා. හැබැයි අපිට යන්න බැරි වෙලා තියෙන්නේ ගොඩක් දැන් වලට. ප්‍රසින් එකට යන්න බැරි වෙලා තියෙන්නේ. අපි පුළුවන් තරම් අපි කියන්නේ අල්ලපු තියෙන ළඟම තියෙන ප්‍රසින් එකට පයින් යන්න කියලා තියෙන්නේ. එච්චරයි අපිට දැන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. තව එකක් මට උදාහරණයක් වශයෙන් මට එකක් කියන්න පුළුවන්. ලාස්ට් ඉයර් අපිට මේ UNDP එකේ UNDP එකේ ඉඳලා ෆන්ඩ්ස් ටිකක් ලැබුණා මේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. අපි ඒක ඇත්තටම මේ ගවර්න්මන්ට් ෆයිනෑන්ෂල් රෙගුලේෂන් අනුව තමයි අපි කරගෙන ගියේ. කරගෙන යනකොට අපිට ඇත්තටම එතන ලක්ෂ 15ක් විතර දීලා තිබුණා මේක කරන්න. හැබැයි අපි අර මේ රෙගුලේෂන් අනුව අපිට 520,000 මොනාරි එකකින් ඒක ඔක්කොම අර ඒගොල්ලන් කියපුව ඔක්කොම කරලා ඉවරයි. හැබැයි UNDP එකට දැන් තියෙන ප්‍රශ්නය මේක අපිට ආපහු යන්න බෑ. අනිත් එක ඒගොල්ලන් කිව්වා මේ අපි ඕගොල්ලන්ට ඉදිරියට අපි දෙන්න බෑ කියලා. මේම මෙච්චර අඩුවෙන් කරනවා නම් අපිට මෙතනින් දෙන්න බෑ කියලා. ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක යනවා මේක කොහොම හරි මේක ඉවරයක් කරන්න 80% ඉවරයක් කරන්න ඕනේ නැත්නම් ඉදිරියට දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපේ ලීගල් ඔෆිසර්ස් ඔක්කොම මේක හදලා දවස් මම හිතන්නේ සති 3ක් ඇතුළ තව ප්‍රෝග්‍රෑම්ස් වැඩියෙන් ඒගොල්ලන්ගේ මේකට යන තව වැඩියෙන් හදාගෙන දානකොට මේ ඩිත්වා මේක සයික්ලෝන් එක ආවේ. ඊට පස්සේ ඒ ඩිත්වා එකට අපි පාවිච්චි කරලා ඒකෙන් මම හිතන්නේ කොච්චර 80% more than 80% අපි ඔක්කොම ඉවරය කරලා දැම්මේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නවල තියෙන්නේ. ඉතින් දැන් අපි ඇත්තටම අපිට ඉන්ඩිපෙන්ඩන්ස් එකක් තියෙනවා අපිට ඩෝනර් ෆන්ඩ්ස් ගන්න පුළුවන් කියලා. හැබැයි අපි අරගෙන ඒක මේ අපේ රෙගුලේෂන් යටතේ අපි ප්‍රොක්යුර්මන්ට් සුපර්විෂන් එක ඔඩිට් එකට අපි යන්න කැමැති. ඒක ඔඩිට් තමයි කරන්නේ. අනිත් එක ප්‍රොක්යුර්මන්ට් මේක ෆයිනෑන්ෂල් රෙගුලේෂන්ස් අනුව තමයි කරන්නේ අපි ඔක්කොම. ඒවා ඔක්කොම සුපර්විෂන්ස් ඔක්කොම කරනකොටදී දැන් මේ සල්ලි අපි ප්‍රයිවේට් පුද්ගලික ඩෝනර්ස්ගෙන් ඉඳලා දැන් එතන මේ ඇක්ට් එකේ තියෙනවා ප්‍රයිවේට් ඩෝනර්ස් දෙනවා නම් ඒගොල්ලන්ට ටැක්ස් එකේ ඉන්කම් ටැක්ස් එකේ ඉඳලා එක්සෙම්ෂන්ස් තියෙනවා කියලා. ඉතින් අපිට දෙන්න ගොඩක් ලෝයර්ස්ලා ෆර්ම්ස් ප්‍රයිවේට් ඉන්ස්ටිටියුෂන්ස් ඒගොල්ලන්ට කැමති. හැබැයි අපිට මේක ගන්න බැරි වෙලා තියෙන්නේ මේක ඔක්කොම ආණ්ඩුවෙන් එන්න ඕනේ. ඉතින් ඒක එනකොට ඒගොල්ලන්ගේ ටයිම් ෆ්‍රේම් එක එනවා. ඒ නිසා අපිට ඒක ඇත්තටම කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒක දැන් මෙතන තියෙනවා ඒ වුණාට 2024 අර මේ පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එකේ පෙන්නලා තමයි දැන් සමහර වෙලාව මේ ඇකවුන්ටන්ට් කියන්නේ මේම කරන්න බෑ කියලා. ඉතින් මම සමහර වෙලාව ඇත්තටම කියලා තියෙන්නේ ඇකවුන්ටන්ට් එමනම් ඔයා මෙතන ඇවිල්ලා වාඩි වෙලා කරන්න කියලා. කිසිවත් කරන්න බැරි වෙලා තියෙන සමහර වෙලාව මට මේ මොනවා
මොන වුණොත් එකවුන්ටන්ට් කියන විදිහට තමයි අපි කරන්න තියෙන්නේ. ඉතින් මෙතන ඒක තමයි දැන් මෙතන අපේ ලීගල් ඔෆිසර්ස්ගෙන් ගැටලුවක් තියෙන්නේ. ඒගොල්ලන්ට කොහෙවත් යන්න බෑ. මොන කරන්න බෑ. දැන් ඇත්තටම මේ සුපර්විෂන් සේවා කරන්න දැන් මෙතන අර අපි දැන් මැනුවල් ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනුවල් ලීගල් මැනුවල් ඔක්කොම දැන් අලුතෙන් හදලා යවලා තියෙන්නේ ඒගොල්ලන්ට. දැන් අපි ඒක සුපර්වයිස් කරන්න යන්න ඕනේ සෙන්ටර් විසිට්ස්. හැබැයි ඒකට යන්න බැරි වෙලා තියෙන්නේ මේ කාර් එකක් නැහැ, එලවන්ස් නැහැ, ඒගොල්ලන්ට සල්ලි ගෙවන්න බෑ. ඉතින් අපි දැන් එක ක්‍රමයක් හදලා තියෙන්නේ ඔන්ලයින් එකේ කරන්න. ඔන්ලයින් එකේ හෙඩ් ඔෆිස් එකේ ඉඳලා දෙන්නෙක් ඒ ඉන්නේ AD කෙනෙක් ඒ ප්‍රොවින්ස් ඒ සෙන්ටර් එකට යනවා. එහෙම දැන් කරනවා අපි. ඒ වගේ තමයි කරන්නේ. අනිත් එක දැන් අපි වෙබිනාර් එකක් කරන් තියන්නේ අපි කැපැසිටි බිල්ඩින් එකට ඒගොල්ලන් ගෙන්නන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මාසෙකට සැරයක් වෙබිනාර් කරනවා. ඒ වගේ අලුත් දේවල් දැන් අපි හදලා තියෙන්නේ. හැබැයි ඇත්තටම මේකට අපිට පොඩි ඉන්ඩිපෙන්ඩන්ස් එකක් දෙන්න පුළුවන් නම් අපිට මේකෙන් අපි ඒකට මේ උත්සාහ කරනවා. අපි කැබිනට් එකට මේ අප්‍රූවල් එකක් ගන්න. ඒක දෙන්න පුළුවන් නම් අපිට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් අපි මෙහෙම කරමු සමතුමා. දැන් ඔය ටික වෙනම ගැටලු ගොඩක් තියෙනවා. දැන් ඒක පැහැදිලි. ඒ නිසා මේක අපි හිතනවා මීට වඩා ටිකක් වෙන තැනකට ගෙනිය ගන්න ඕන කියලා. ඒකයි ඒ සම්බන්ධ වෙනම සාකච්ඡාවක් අපි ගමු. අපි ඒකට මැදිහත් වෙන්නම් කෝප් එක විදියට. මේක අපි කිව්ව අර වෙනම අපි මේ ප්‍රධාන කෝප් එකට ගෙනල්ලා මේක මතු කර ගමු. අපි එතකොට රටත් යනවා, මිනිස්ට්‍රි එකත් එනවනේ. දැන් ඔයාලා විතරයි මෙතන ඉන්නේ. දැන් මෙතන මිනිස්ට්‍රි එකෙත් සෙක්‍රටරි හිටියන ඔතන මිනිස්ට්‍රි එකත් එනවා මෙතෙන්ට. එතකොට තමයි අපිට මේ ටික හොඳටම කතා කරගන්න පුළුවන් සහ අපිට ඩිරෙක්ට් අපිට මෙතන නිර්දේශ කරන්න පුළුවන් නේ. එහෙම යන්න පුළුවන්. ඒ නිසා අපි එහෙම එකකට යන්. එහෙම ගමු. ඔය තියෙන ගැටලු ටික කතා කරගන්න. ඊට අමතරව පොඩි කාරණා ටිකක් තියෙනවා. මේ වෙලාව ප්‍රශ්න තියෙන නිසා වෙබ්සයිට් එකේ තත්ත්වය කොහොමද දන්නේ නැහැ නේද? වෙබ්සයිට් එක වෙබ්සයිට් එක හදලා අවසන් කරලා තියෙන්නේ. ඒ වගේම අපි අර ඔබතුමාලා කිව්වා වගේ කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් දැන් ඉන්ට්‍රොඩියුස් කරන්න යනවා. සුපර්විෂන් වලට ඒක අපිට පසු විප්‍රම් කරන්න, ඇගීම් කරන්න ඒක හුඟක් ඉවහල් වෙනවා. කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකයි වෙබ්සයිට් එකයි ලින්ක් කරලා තමයි අපි වැඩ කරන්න යන්නේ. මොකද එකක් කේස් මැනේජ්මන්ට් සිස්ටම් එක පොඩ්ඩක් මේ දවස්වල කරගෙන යනවා. ඒක අවසන් වෙච්ච ගමන්ම වෙබ්සයිට් එකත් එක්ක ලින්ක් කරලා. මොකද අපි අලුතෙන් තමයි මේ වෙබ්සයිට් පරණ වෙබ්සයිට් එක නෙවෙයි මේ අලුත් වෙබ්සයිට් එකක් හදාන්නේ. ඉතින් මේ දෙක එකතු කරලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන්නේ මාස දෙකක් ඇතුළත අපිට මේ වැඩේ අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක ජූරේ ව්‍යාපෘති අනුග්‍රහයෙන් ඇත්තටම යන්නේ. ඒක නිසා දැන් එයාලත් ඒක ලොන්ච් කරන්න සූදානම් කරලා තියෙනවා. බය ඇසෝසියේෂන් එකත් එකම දවසේ බොහෝ දුරට තව පොඩි කාලයක් ඇතුළත ඒක තාම අප්ඩේට් නැහැ නේ. අප්ඩේට් වෙබ්සයිට් එක දැන් බලන්න පුළුවන් සර්. වෙබ්සයිට් එක බලන්න පුළුවන් සර්. දැන් මේ මට්ටමේ තියෙනවා. අනික මේ තව එකක් තියෙනවා අර මේ 25 26 එක්සන් ප්ලෑන් එක තුල ඔයගොල්ලෝ මේ රුපියල් මිලියන ගානේ වෙන් කරගෙන තියෙනවා බිබිල, කයිට්ස්, වලපනේ, ආනමඩුව, රුවන්වැල, ගම්පොළ අලුතෙන් මේ සෙන්ටර්ස් 6ක් හදන්න. ඔව්. නමුත් මේකේ බිබිල විතරයි මම හිතන්නේ ජූලි වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. ඒක තත්ත්වය කොහොමද? ඇත්තටම අපි ගත්තම මේ මොකද නීති නිලධාරීන් අපට බඳව ගන්න පුළුවන් උනේ ගිය අවුරුද්දේ නොවැම්බර් වල. නොවැම්බර් වල අවසන් නොවැම්බර් 2 වගේ අපි බඳව ගත්තේ. ඒකත් එක්ක අපි පෙබරවාරි 19 බිබිල පටන් ගත්තා. ගම්පල නීති නිලධාරී ඇත්තනම මේ කැපිටි කොල්ල හිටු එකන ට්‍රාන්ස්ෆර් කරලා නුවර ඉඳලා අපි ඒ ටික පටන් ගත්තා. සෙන්ට් එක විදියට ගත්තාන් පස්සේ මේනොට පර්චේස් ඉට් කරගෙන ඒ ටික කරගෙන යනවා. නමුත් කයිට්ස් වල ගත්තොත් අපි කයිට්ස් වල වැඩ ටික ජෆ්නා වලින් ආවරණය කරනවා. මොකද එතන කාර්ය මණ්ඩලය අර මම කලින් කිව්වා වගේ අපිට එක්ස්පැන්ෂන් එකට යන්න බැරි වෙලා තියෙනවා. අර ලිමිටඩ් දැන් මෙතනින් එහාට අපිට එක්ස්පෑන්ඩ් කරන්න බැරි නිසා අපේ මාස්ටර් ප්ලෑන් එකේ තියෙන ඔය කියන සෙන්ටර්ස් ටික නමුත් මං හිතන්නේ ගම්පොලින් එහාට අපේ කාර්ය මණ්ඩලය වැඩිවීමකින් තොරව අපිට එතනින් එහාට යන්න බැරි වෙලා තියෙනවා. රුවන්වැල්ල අපි ආවරණය කරනවා දැනට අවිස්සාවෙල්ලින්. ඒ වගේම අපිට වලපනේ නුවරඑළියෙන් ආවරණය කරනවා. නමුත් අර මම කිව්වේ අපට හොඳ සර්විස් එකක් දෙන්න බෑ මේ සෙන්ටර් එක ස්ථාපිත කරන්න නැතුව. නමුත් අපට කාර්ය මණ්ඩලයේ තියෙන කාඩ් එකේ තියෙන සීමාවට ඇවිල්ලා තියෙන නිසා අපිට යන්න බෑ. මොකද අපිට දැනට කාඩ් එකේ තව තියෙන්නේ ඇත්තටම නිලධාරීන් 12 දෙනෙක් 13 දෙනෙක් වගේ ප්‍රමාණයක්. ගොඩක් ප්‍රධාන මධ්‍යස්ථාන ගත්තොත් ප්‍රධාන මධ්‍යස්ථානවල උසාවි 4 5ක් 6ක් තියෙන තැන්වල එක නීති නිලධාරී කෙනෙක් ඉන්නේ. එතකොට ඒ තැන්වලට අපට අනුයුක්ත කරන්න වෙන මේ අනුමැතියත් අපි දැනට අපට බොහෝ දුරට ඉදිරියේදී හම්බ වෙන්නේ තව 5 දෙනෙකුට. ඒතකොට ලබන අවුරුද්දට තමයි ඉදිරි කාර්ය මණ්ඩලය අපට බඳව ගන්න වෙන්නේ. සහ ඉල්ලාස් වෙන කණ්ඩායමට පුරප්පාඩු සම්පූර්ණ කරන්න වෙන්නේ ඒ විදියට. එතෙක් අපට යන්න වෙන්නේ අර ළඟම මධ්‍යස්ථානයෙන් තමයි ආවරණය කරගෙන යන්න වෙන්නේ. හැබැයි ඒ තැන්වලත් තියෙන ගොඩක් වෙලාට එක නිලධාරී කෙනෙක් ඒ ගැටලුවට අපි මුහුණ දෙනවා. මොකද අපි තාම මධ්‍යස්ථාන 88යි තියෙන්නේ. අපි අඩුම ගානේ ලංකාවම ආවරණය කරන්න 125කට යා යුතු වෙනවා. මම හිතන්නේ 88 නේ 67යි මම හිතන්නේ ආවරණය වෙලා තියෙන දැන්ට නෙවෙයි.
20ක වගේම වෙලාත් නැහැ. නෑ සර් 88 අපේ පන්සල් වෙන දැන් මුලතිව් වලට ලීගල් ඔෆිසර් කෙනෙක් නැහැ. ඒකේ ඔය අර ජනතාව දැනුවත් කරන වැඩසටහන් ගිහිල්ලා නැහැනේ 20ක විතර. ඔව් දැනුවත් කිරීමේ වැඩසටහන් කිරීමේ අර ප්‍රශ්න වෙලා තියෙන කාඩ් එකේ ප්‍රශ්නෙත් එක්ක. සහ ඉදිරි මේ අවුරුද්දේ ඉදිරි කාලය ඇතුළේ ඉතුරු ටික වෙනවා සර්. දැන් හරි මෙහෙම කරමු දැන් හරි බොහොම ස්තුතියි මේ ඊළඟට දැන් ඕගොල්ලෝ මේ ඕගොල්ලන්ගේ සැලසුම් ප්‍රසන්ට් මීට ඉස්සෙල්ලා මෙහෙම වෙලා තියෙනවද නැත්නම් මේ කොහේ හරි ප්‍රසන්ට් කරාමද? නෑ ඇත්තටම අපට එහෙම ආරාධනාවක් තිබ්බේ නෑ. මොකද මේ අවස්ථාවට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන. අපිත් කැමති මෙහෙම ගෙනහල්ලා අපිව ක්වෙස්චන් කරනවා. මොකද එකක් අපි ඉම්ප්‍රූව් වෙන්න ඕන. මොකද ගිය අවුරුද්දේ ඔඩිට් කරලා ඉවර වෙලා අපේ රිපෝට් එකම ක්වෙස්චන් කරා. ඒකත් එක්ක අපි 190ක් විතර අපි දේවල් නිවැරදි කරගත්තා. එතකොට මේකත් එක්ක තමයි අපි ඇත්තටම යන්නේ. මොකද ඒ මොනිටරින් අපි හරි අගය කරනවා. මොකද ඒකත් එක්ක තමයි අපිට මේක යන්න පුළුවන් වෙන්නේ. මොකද හුදකලා ආයතනයක් විදිහට තියන්නේ නැතුව මේකට රජයේ සහ අදාළ ආයතන වල ඒ කියන්නේ අපිට මඟ පෙන්වීම සහ සහයෝගය ලබා දෙනවා නම් අපිට ඇත්තටම මේ තියෙන තව සුළු සම්පත් ප්‍රමාණයකින්. මොකද අපි මිලියන 512ක් මේ අවුරුද්දේ තියෙන්නේ මට මතක විදියට. එතකොට ඒක ඇතුලේ අපි අඩුම ගානේ මේ මිලියන 500ට මිලියන 400කවත් 350කවත් රිටර්න් එකක් අර නඩත්තු නඩු වගේ දේවල් ඇරෙන්න ගත්තන් පස්සේ වන්දි විදිහට ලබා දෙනවා. එතකොට මේක ජාතික ආදායමට බරක් වෙන ආයතනයක් නෙවෙයි මේක. අපි නන් කමර්ෂල් ආයතනයක් තමයි. හැබැයි ජාතික ආදායමට බරක් නොවන ආයතනයක් විදිහට අවම කාර්යමණ්ඩලයක අවම රිසෝසස් එක්ක අපි මේක නඩත්තු කරගෙන යනවා පවත්වාගෙන යනවා. හැබැයි අපිට අර සර්විස් එක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. අපි අර කියපු විදිහේ චූටි ඔය ට්‍රාන්ස්පෝර්ට් ඉෂුස් වගේ දේවල් පොඩි එන්කරේජ්මන්ට් එකක් එක බේසික් මිනිමම් වෙල්ෆෙයාර් බෙනිෆිට්ස් එක අපිට යන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මේ මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් වලට ඒ වගේම හියුමන් රයිට්ස් වලට ෆන්ඩමෙන්ටල් රයිට්ස් වලට හොඳ දායකත්වයක් අපට අපි ආයතනයක් විදිහට ලබා දෙන්න පුළුවන් මේ. ඒ වගේම සර් 2026 ජනවාරි මාසේ පළවෙනි දා ඉඳලා ජූනි මාසේ 31 වෙනිදා වෙනකොට අපිට ලියාපදිංචි සේවාදායකයන් 16378ක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. මේ 16378ට අපි අලුතෙන් නඩු පවර්ලා තියෙනවා 6767ක නඩු පවර්ලා තියෙනවා. ඒක 145ක විතර නඩු පැවරීමේ ශීඝ්‍රතාවයක් අපිට තියෙනවා. මේ අපි මේ සියල්ල කරේ අපි කියපු අර අපිට තියෙන අභියෝගත් සහ ඒ වගේම සේවාදායකින් ඒගොල්ලන්ගේ නිපිලේඛන එහෙමත් කලට වේලාවට අරන් එන්න ඕනේ. ඒ සහයෝගයක් තියෙනවා. සියලු අභියෝගත් මත තමයි අපි මේ 145ක කාර්යක්ෂමතාවයක් පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ මාස 6ට. අපේ සාර්ථකත්වය 170ට වඩා උඩින් තියෙනවා. අපි මෙහෙම කරමු දැන්. අපි ඔයගොල්ලෝ මේ කෝප් එකට ආයෙ කැඳවන්නම් ප්‍රධාන එකට. ඒකෙදි අපි ඔය තියෙන මුළු ඒරියා එකම කවර් කරගන්න බලමු. එතකොට ඒකට මිනිස්ට්‍රි එකත් එනවනේ. එතකොට ඒක තමයි. එතකොට අපි ඒක දවසක විතර එකක් ගන්න පුළුවන්. ඉතින් අද ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා මේ කරපු අපේ ආරාධනයට ඇවිල්ලා කරපු එකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විනියෝජක කාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ වගේම භාණ්ඩාගාර නිලධාරීන්ට උපදේශකතුමන්ට ලේකම්තුමීට ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් අදට අපි අවසන් කරනවා. අපි නැවත ඔයගොල්ලෝ ප්‍රධානයකට කැඳවීමක් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. Thank you very much for inviting us. Thank you very much.